කරු ස්වාමීන් වහන්සේ අවසරයි ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ තමා කෙරෙහි පවත්නා සතු සත්‍ය ධර්මයක් සත්‍ය ධර්මයක් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කිරීමට අපට නිතර අවවාද දෙනු ලබන ඔබ වහන්සේගේ පුදුම දහම් පඬුර නිතර අපට පුරුදු කිරීමට ඔබ වහන්සේට නිවන් සැප පතමින් අපේ ධර්ම සභාව අද අපි ඔබ වහන්සේ දොහොත් මුදුනින් පිළිගනිමු. සාදු සාදු සාදු. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් අපි මේ ආරම්භය ගන්න හදන්නේ මාස්පතා පැවැත්වෙන මේ දුරස්ත ධර්ම සාකච්ඡාවේ වැඩසටහන සඳහා තමයි. ඉතින් මේකෙදී කලින් දවස්වල අපි යම් සූත්‍රයක් අරගෙන ඒක අපිට හැකි පමණින් පොඩ්ඩක් විග්‍රහ කරගත්තා. ඒ විග්‍රහයෙන් පස්සේ මේ සූත්‍රය දේශනාවට අදාළව හෝ තම තමාගේ භාවනා ජීවිතයට අදාළ වෙන විදිහට හරි මොනවා හරි Tamanට ගැටලු තියෙනවා නම් ඒ විදිහට අපි සාකච්ඡා කරගත්තා. ඉතින් මේ විදිහට මේ සූත්‍ර දේශනාව පවත්වද්දී අපි ටිකක් අපේ භාවනා ජීවිතයටත් මෙතන භාවනා කරන පිරිසක් ඉන්නේ, සතිමත් භාවයේ වඩන පිරිසක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ප්‍රායෝගික පුහුණුවට උදව් උපකාර වෙන විදිහට තමයි පුළුවන් තරම් ඒ ඔස්සේ ඒ මාවත යන විදිහට තමයි ඒ අනුශාසනාවන් පැවැත්වුවේ. ඉතින් ඒ විදිහටම අද දවසේදීත් මට මේ කාරණා මේ සතිමත් භාවයේ පිළිබඳව එහෙම පොඩ්ඩක් කතා කරන්නට මත්තෙන් පොඩ්ඩක් මතක් වුණා එක්තරා අවස්ථාවක්. මොකක්ද මේ අවස්ථාව? පුංචි රාහුල හාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී බුදුහාමුදුරුවන්ගේ පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ මේක දැකලා රාහුල හාමුදුරුවන්ට පිටිපස්සේ හැරලා එක්තරා අවවාදයක් දෙනවා. මෙන්න මේ විදිහට. මොකද්ද? මේ යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තිකං බහිද්ධාවා ඕලාරිකාවා සුකුමං වා හීනං වා පනීතං වා යං දූරේ සන්තිකේවා සබ්බං තං රූපං මේතං මම නමේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති වගේ කියලා කතාවක් තමයි කියන්නේ. රාහුල හාමුදුරන්ට කියනවා රාහුල මේ ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, ඕලාරික වෙන්න පුළුවන්, සූක්ෂම වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, ප්‍රණීත වෙන්න පුළුවන්. මේ වගේ කොයි විදිහකට හරි යම් රූපයක් තියෙනවද? අන්න ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන මෙන්න මේ කාරණාව සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතුයි වගේ කතාවක්. ඉතින් මේ විදිහට මේ කතාව යද්දී ඉතින් රාහුල හාමුදුරන්ටත් හිතෙනවා එච්චර මේ උදේ පාන්දරම බණක් අහලා ආයි මොකටද මේ දානේ වලදන්නේ? රාහුල හාමුදුරුවෝ ඉතින් අවවාද ලබන්න බොහොම ආසාවෙන් කැමැත්තෙන් හිටපු කෙනෙක්නේ. මේ දානයක් වැඩක් නැහැ කියලා ඉතින් එතනම තියෙන පැත්තක ගහක් යට වාඩි වෙලා භාවනා කරනවා. ඉතින් එතකොට මේක දකිනවා ඊටත් පිටිපස්සෙන් පිණ්ඩපාතේන සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ. ඉතින් සාරිපුත්ත ස්වාමින් වහන්සේ මේ භාවනා කරන මේ රාහුල හාමුදුරන්ට පුංචි උපදේශයක් දෙනවා. මොකද මේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ කියන්නේ මේ රාහුල හාමුදුරන්ගේ ගුරුවරයා, උපාධ්‍යයන් වහන්සේ. උපදේශයක් දෙනවා ආනාපාන සතිය වඩන්නයි කියලා. ඉතින් ඊට පස්සේ මේ රාහුල හාමුදුරුවෝ පස්සේ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් හිමීට අහනවා භාග්‍යවතුන් වහන්සේ කොහොමද ආනාපාන සතියක් වඩන්නේ කියන කාරණාව. අන්න එතනදී මේ භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය කියන දේ බොහොම අපි දන්න විදිහට ඔය ගිරිමානන්ද සූත්‍රවල වගේ එහෙම අර 16 ආකාරයකට විග්‍රහ කරන්නේ. අන්නේ සම්මත විග්‍රහය එහෙම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහටයි දිග කොට වශයෙන් ආනාපානය බලන්න ඕනි. යනාදී වශයෙන් ගොඩාක් දේවල් හිතන්දි පැහැදිලි කරනවා. ඉතින් කොහොම හරි මේ විදිහට කරුණු කාරණා මෙහෙම සිද්ධ වෙද්දී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය කියන දේ කියා දෙන්න කලින් නමුත් රාහුල හාමුදුරන්ට පොඩ්ඩක් තවත් කාරණා ටිකක් කියලා දෙනවා. මොනවද මේ කියලා දෙන්නේ? මේ විදිහට මේ
ධාතු ස්වභාවයන් පිළිබඳව මේ විතර්කයන් පිළිබඳව මෙන්න මේවා සංසිඳීමට මේ තව තවත් දේවල් පිළිබඳව ඔන්න ඒ වගේ කරුණු කාරණා ටිකකුත් කියලා තමයි මේ ආනාපාන සතිය ගැන පොඩ්ඩක් කියලා දෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ අන්තර්ගතයට යනවට වඩා මට මෙතන හිතුනේ සාමාන්‍යයෙන් කෙනෙක්ට මේ විතර්ක වූප සමය සඳහා හොඳම දේ තමයි ආනාපාන සතිය විදිහට බොහෝ තැන් වල දක්වලා තියෙන්නේ. මේක තමයි ආනාපාන සතිය හරහා මොකක්ද වෙන්නේ? තමන්ගේ හිතේ තියෙන මේ විතර්ක ඇති වෙනවා නම් කෙලවරක් නැතුව තමන්ට පාලනය කරගන්න බැරි තරමට. එහෙම ඇති වෙන විතර්කයන් සමනය කර ගැනීම සඳහා හොඳම ක්‍රමයක් තමයි මේ ආනාපාන සතිය විදිහට දක්වලා තියෙනවා. නමුත් යම් කෙනෙක්ට මේ වගේ විතර්කයක් වුණත් මේ වගේ අකුසල විතර්කයෙන් මොනවා හරි එනවා නම් ඒක එකපාරට මේ ආනාපානයේ වගේ උදාසීන අරමුණකට හිත දැමීම හරහාම කෙනෙකුට තරමක් අපහසු වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ ඊටාත්ම ආධුනික මට්ටමේ කෙනෙකුට තම තමන්ට මේක අදාළ නැත්තම් මේක කාරණාව පොඩ්ඩක් අහගෙන හිටියට කමක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය නැහැ. මම කියන්නේ බොහෝම ආධුනික කෙනෙකුට ඇතැම් වෙලාවක වෙන්නත් පුළුවන්. මේ ආනාපානයේ වගේ දෙයකට හිත දැම්මට හිත තියාගන්න හරීම අමාරුයි. මොකද මේ උදාසීන අරමුණක් හිත ගොඩාක් අකුසල විතර්ක වල සැරිසරන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ හිතේ හැටි. ඒක වෙන්න පුළුවන්. හිතන්නකෝ අපි ගොඩාක් වෙලාවක හිත විශාල පශ්චාත්තාපයක විශාල දුකක පපුවක් ගහ වගේ අඬන මට්ටමේ දෙයක් අපි සිද්ධ වෙලා එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා දැක්කට ඔයා උකට හිත තියන්න එපා. ඔයා ගිහිල්ලා මේ ආනාපානේ පොඩ්ඩක් බලන්න කිව්වට එහෙම මේ මනුස්සයාට ওই වැඩේ කරන්න පුළුවන්ද? බෑනේ. මේ මනුස්සයාට නැවත නැවතත් හිතට එන්නෙම ඒ දේම තමයි. යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛු බහුල මනෝ විතක්කේති බහුල මනෝ විචාරේති තථා නති හෝති චේතසා කියලා බොහොම ප්‍රසිද්ධ පාඨයක් තියෙනවා. මට මතක විදිහට ද්වේදා විතර්ක සූත්‍රය. මොකද්ද කියන්නේ? යමක් බහුල කොට විතර්ක කරනවා නම් විචාර කරනවා නම් අන්නේ පැත්තට හිතේ නැඹුරුවක් තියනවායි කියලා. ඒ කියන්නේ පින්වත්නි මල්ලාසනෙට මල් එකතු වෙනවා කුණු ගොඩට කුණු එකතු වෙනවා වගේ අපේ හිතේ අපි යම් විතර්ක ප්‍රදේශයක් නැවත නැවතත් කරනවා නම් හිතට ඒ වගේම සිතුවිලි නැවත නැවතත් එනවා නම් ඒ වගේම දේවල් තමයි අපේ හිතට එන්නේ නේද? දැන් ඔය සමාජ මාධ්‍ය වගේ දේවල් එහෙම භාවිතා කරනකොට අපි යමක් නැවත නැවත වැඩිපුර බලනවාද? ඒකම නැවත නැවතත් අපිට අපේ ඉරේ දිස්වන විදිහට නේද ඒ ඇල්ගොරිතම්ස් හදලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. මේ හිතත් වැඩ කරන්නේ ඒ විදිහටම තමයි. ඉතින් කොහොම හරි මෙන්න මේ විතර්ක සංසිඳුණු හිතක් කියන්නේ අන්න ඒක බොහෝම ශාන්තිදායක දෙයක්. බොහෝම සැනසෙච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඉතින් අන්නේ සැනසීම දක්වා යන්න භාග්‍යවතුන් වහන්සේ පුංචි උපදේශ ටිකක් දෙනවා මේ අපේ එන හිතට එන විතර්ක සංසිඳුවා ගැනීම සඳහා. එතකොට අන්න ඒකට තමයි මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා විතක්ක සංඨාන සූත්‍රය කියලා. අන්න ඒ සූත්‍රය තමයි මට අද පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරගත්තා නම් හොඳයි කියලා හිතුනේ. එතකොට මේ විතක්ක සංඨාන සූත්‍රය කියන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් මේ හිතට එන මේ විතර්ක පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන විදිහට මෙන්න මේ නැවත නැවත මෙනෙහි කළ යුතු කරුණු කාරණා පහක් පිළිබඳව දක්වලා තියෙනවා. අධිචිත්ත මනියුත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බං. මෙන්න මේ අධිචිත්ත යෙහි ඒ කියන්නේ මේ හොඳට හිත හදන වැඩපිළිවෙලකි. එහෙම යෙදිලා ඉන්න භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ භික්ෂුව විසින් කලින් කලට මෙන්න මේ ස්වභාවයන් නැවත නැවත මෙනෙහි කරන්න ඕනි කියලා වගේ කාරණාවක් තමයි කියන්නේ. ඉතින් හිතන්නකෝ දැන් යම් භික්ෂුවක් ඉන්නවා. භික්ෂුවක් නෙමෙයි ගිහි කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක්. මේ භික්ෂුව හෝ මේ භාවනා කරන අපි කියමුකෝ මේ පුද්ගලයා මේ මොකක් හරි අරමුණක් කරගෙන දැන් ආනාපාන සතියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි අරමුණක හිත තියන්න හදද්දී නැවත නැවතත් මේ පුද්ගලයාට ලෝභ සහගත වෙච්ච නැත්නම් ද්වේෂ සහගත වෙච්ච මෝහ සහගත වෙච්ච ලාමක වූ අකුසල විතර්ක නැවත නැවතත් උපදිනවා. කොච්චර Tamanට මේවා එන්න හොඳ නැහැ. මේ වගේ මගේ හිත වෙහෙසටපත් වෙනවායි කියලා Tamanට තේරුණත් දැන් මේ අවස්ථාවේදී එහෙම නෙමෙයි මේ හිත මගේ පාලනයෙන් තොරයි හරියට ඒ වගේ ගොඩාක් වෙහෙසගෙන වෙන ඒ වගේ අකුසල
විතර්ක නැවත නැවතත් මතුවෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ අපිට කියනවා ඒ නිමිත්ත පැත්තක තිබියාවේ ඒ නිමිත්ත වෙනුවට තමන් මොකක් හරි වෙනත් නිමිත්තක් මෙනෙහි කරන්නය කියලා. ඒ කියන්නේ පින්වත්නි, දැන් තමන්ට මොකක් හරි කරුණු කාරණාවක් සිද්ධ කරගෙන යද්දි එහෙම කියනවට වඩා දැන් අපි හිතන්නකෝ සරල අරමුණක හිත තියන්න හදනවා. එහෙම යහතමුක හිත තියන්න අපිට ඉඩ දෙන්නෙම නැහැ. හිතට හරියට මොනවා හරි අකුසල විතර්ක එනවා. අන්න මේ වගේ වෙලාවක අපි කෙටියෙන් කියන කාරණාවන මොකක් හරි වැඩගය දෙන්නේ කියලා. භික්ෂූන් වහන්සේලාට නම් අපිට වත කියන දේත් සීලේම කොටසක් විදිහට දක්වලා තියෙනවා. ඒ ටිකත් අවශ්‍යයි මේ ගමන යන්න. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි, මිදුලක් අතු ගන්න කරුණත් හිතේ යම්කිසි සැහැල්ලු භාවයක්, සංසිඳිච්ච ස්වභාවයක් Tamanට දැක ගන්න පුළුවන්. ඒවා ප්‍රායෝගික දේවල්. අන්න ඒ වගේ තමන්ගේ හිත නිකාම වල්මත් වෙන්න දෙනවා වෙනුවට නැවතත් ඒ වගේ විතර්ක එනවා නම් ඒ විතර්කවල ඔහේ හිත යන්න දෙනවා වෙනුවට ආධුනික මට්ටමේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ නිමිත්ත මෙනෙහි කරනවා වෙනුවට හිතට වෙනත් මොකක් හරි ආහාරයක් දෙන්න. එච්චරම අකුසලයක් නොවන වෙනත් මොකක් හරි නිමිත්තකින් අපිට පුළුවන් මේ නිමිත්ත ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒක වරද්දක් නෙමෙයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි හැම වෙලේම කියන්නේ මේක සාපේක්ෂයි ප්‍රායෝගිකයි කියලා. කලින් මෙනෙහි කරපු ඒ නිමිත්ත යම්සේ අකුසල සහගත විතර්කයක්ද යම්කසේ අකුසල ගෙන දෙනවද ඒ වගේ නෙමෙයි, ඊට සාපේක්ෂව මේක හොඳයි. ඊට සාපේක්ෂව දැන් මම මෙනෙහි කරන දේ කුසල පක්ෂයේ තියෙන්නේ. ඉතින් ඒකෙන් Tamanට සැප ගෙනත් දෙනවා. ඒ වගේම මේක අපි ප්‍රයෝජනීය සලකලා විතරයි මේ දෙවෙනි විතර්කයක් පාවිච්චි කරන්නේ. ඒකයි ප්‍රායෝගිකයි කියන්නේ. මොකද්ද මේ ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන්නේ? දැන් මම භාවනා කර ඉද්දි සතිය වඩාගෙන මොකක් හරි ආනාපාන සතිය වගේ දෙයකට හිත තියන්න උපරිම උත්සාහයක් දරුවා. නමුත් හරියන්නේම නැහැ මේ වෙලාව. ඉතින් මම මොකද කරන්නේ? මේ වැඩේ හරියන්නේම නැති හින්දා මගේ හිත මොකක් හරි අල්ලන අරමුණක්. කුසලයක් නෙමෙයි. සාමාන්‍ය අරමුණක පොඩ්ඩක් හිත තියන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර අකුසල වලට සාපේක්ෂව මේක හොඳයි. මේක මම ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන්නේ. මොකද්ද? දැන් මේ විදිහට මගේ හිතේ අකුසලයෙන් ගැලවිලා දැන් ටිකක් සංසිඳුණාට පස්සේ මට නැවතත් පුළුවන් එහෙනම් නැවතත් ආනාපාන සතිය වගේ හොඳ අරමුණකට දාන්න. ඒකයි මම කිව්වේ මේක ප්‍රයෝජනීය සලකලයි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මෙන්න මේකට භාග්‍යවතුන් වහන්සේ පුංචි උදාහරණයකුත් මෙතන දීලා තියෙනවා. දැන් පින්වත්නි ඔයගොල්ලෝ දන්නවා ලීයකට මොකක් හරි ඇණයක් එහෙම ගහලා තියෙනවා නම් ඕක ඉතින් ස්ක්‍රූ එකක් නම් ඉතින් අපිට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අරගෙන පහසුවෙන් ගලවන්න පුළුවන් නේ. අපි හිතමු එහෙම ඇණයක් නෙමෙයි මේක සාමාන්‍ය අපි කියන්නේ කම්බි ඇණයක් කියලා. අන්න ඒ වගේ ඇණයක් ගහලා තියෙනවා. ඉතින් මේ වගේ ඇණයක් ගලවන්න අපි මොකද කරන්නේ? තවත් චූටි ඇණයක් අරගෙන ඕක ගාවට තියලා පොඩ්ඩක් ගැහුවාම උතන පොඩ්ඩක් කට පෑදෙනවා. ඊට පස්සේ එමීට අඬු පිටියක් හරි නැත්නම් අඬුවක් හරි නැත්නම් අර ඇණේම පාවිච්චි කරලා හරි එමීට අර ඇණේ ගලවලා දාගන්න පුළුවන්. ලොකු ඇණයක් ගලවන්න පුංචි ඇණයක් පාවිච්චි කරා. ඒ වගේ දෙයක් තමයි මෙතන භාග්‍යවතුන් වහන්සේත් දෙන්නේ උදාහරණයක්. අන්න ඒ විදිහට මොකක් හරි අකුසල නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්තෙන් මොකක් හරි විතර්කයක් උපදිනවා නම් ඒ අකුසල විතක්කය වෙනුවට වෙනත් මොකක් හරි නිමිත්තක් අපි මෙනෙහි කරනවා. ඒ විදිහට වෙනත් මොකක් හරි නිමිත්තක් මෙනෙහි කරන කෙනෙකුගේ අර ලෝභ සහගත වූ, ද්වේෂ සහගත වූ, මෝහ සහගත වූ ඒ විතර්කයෝ හෙමින් විනාශයට යනවා. ඒවා ප්‍රහීන වෙනවාය කියන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. හැබැයි හැම කෙනෙක්ටම මේ කාරණාව හරියන එකකුත් නැහැ. මොකද මේ විදිහට වෙනත් දෙයකට හිත දාන්න ගියත් යම්කිසි පුද්ගලයෙකුට ඒක හරියන එකකුත් නැහැ. මොකද වෙනත් දෙයකට හිත දාන්න ගියත් අපේ අර මුල් විතර්කයේ ගොඩාක් බලවත් නම් කෙනෙකුට අපි රාගයේ වශයෙන් ගත්තොත් එහෙම නැවතත් රාගය මතුවෙන්න පුළුවන්. අපි කොච්චර වෙන දේවල් වලට හිත දාන්න උත්සාහ කරත් වෙන වැඩවල යෙදුනත් නැවතත් හිතට රාගය කියන දේ එන්න පුළුවන්. ද්වේෂයේ වශයෙන් නම් කතා කරන්නේ කොච්චර මේ ද්වේෂ විතර්ක පැත්තකින් තියලා තමන් වෙන මොකක් හරි විතර්කයකට හිත දානවායි කියලා උත්සාහ කළත් ඒත් හරියන්නේ නැවතත් ද්වේෂය කියන දේම නැවතත් තමන්ගේ හිතට එන්න පුළුවන්. මෝහය සම්බන්ධවත් එහෙමයි. ඉතින් ඒ වට්ටමේදීත් බුද්ධයන් වහන්සේ අපිට දෙවනි උපදේශයකුත් දෙනවා ඊළඟට. දැන් මේ තමන් අර මුලින් මෙනෙහි කරපු ඒ නිමිත්ත නෙමෙයි. දැන් මේ දෙවෙනි නිමිත්තක් මෙනෙහි කරන්න උත්සාහ කරත්
ඒතර පාපක අකුසල විතර්ක චන්දූපසංහිත, දෝසුපසංහිත, මෝහෝපසංහිත මෙන්න මේ විතර්ක නැවත නැවතත් එනවා. දැන් හැබැයි Tamanට මේ මට්ටමේදී මේක හොඳට තේරෙනවා මේවා හොඳ දේවලුත් නෙමෙයි. මේවා මෙනෙහි කරන්න මේ අකුසල් සිද්ධ වෙනවාය කියන්නේ පින්වත්නි මේ මොහොතේදීම Tamanටම තේරෙනවා Tamanගේ හිතේ සතුට සැනසීමමයි නැති වෙන්නේ. Tamanගේ හිත වෙහෙසටපත් වෙනවා. මේ අකුසලයේ නැවත නැවතත් හිත තියන්න Tamanටම තේරෙනවා මහා අසහනකාරී ආතතිකාරී ගතියක් තමයි Tamanට එතන වශයෙන් ඉතුරු වෙන්නේ. ඊළඟට කර්ම විපාක වශයෙන් ගත්තොත් එහෙම මේ මොහොතේදී Tamanට මේ කාරණාව නොතේරුණත් මේ සංසාර බන්ධන අනුසය කෙලෙස් තව තවත් ශක්තිමත් වෙනවා මේ විදිහට අකුසල විතර්ක නැවත නැවත මෙනෙහි කිරීම හරහා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට අපිට මේකේ ආදීනව තේරෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ විදිහට නැවත නැවතත් මේ විතර්කය ඉපදෙනවා නම් නැවත නැවතත් මේවා කොච්චර උත්සාහ කළත් ඒවම නම් තමන්ගේ හිතට එන්නේ මේ විතර්කයෝ මෙන්න මේ විදිහට දුක් විපාක ගෙන දෙනවා නේද කියලා මෙන්න මේ වගේ තියෙන මේ දෝෂය නැවත නැවතත් හොඳට මෙනෙහි කරන්න. ඒ දෝෂය ඒ විදිහට තමන්ට ඒකෙන් ඇති වෙන ඒ අසහනේ ඒ ආතතිය මේ විදිහට ඒ දේවල් නැවත නැවතත් හොඳට මෙනෙහි කරනවා නම් ඒ පිළිබඳව තමන් සලකා බලනවා නම් ඒ හරහා මොකද වෙන්නේ? අන්න අර ලාමක අකුසල විතර්ක ටික යටපත් වෙලා යනවා. ප්‍රහීන වීමෙන් සිය සතන් හිම සිත පිහිටනවාය කියලායි කියන්නේ. ඒ අකුසල විතර්ක ප්‍රහීන වෙලා තමන්ට ඕන විදිහටම මේ අජ්ජත් මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදින් හෝති කියලා කියන්නේ. හිත ආධ්‍යාත්මයේ හිම පිහිටුවා ගන්න තමන්ට යම් හැකියාවක් ඒ හරහා ලැබෙන්න පුළුවන්. කොහොමද මේ කියන්නේ? දැන් මේකටත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උදාහරණයක් කියනවා. ඕගොල්ලන්ටත් මතක ඇති තමන්ගේ තරුණ කාලේ අපි කවුරුත් බොහොම ලස්සනට ඇඳලා කරලා ඉන්න කැමති. තරුණ කාලේ විතරක් නෙමෙයි කොයි කාලෙත් අපි ඇඳුම් පැළඳුම් බොහොම පිරිසිදුවට අපි අඳින පළඳින විදිහක් තියෙනවනේ. ඒ අනුව ඉන්න කැමති. ඉතින් ඔන්න ඔය වගේ සබාවකට ඔහොම යද්දී යම්කිසි කෙනෙක්ගේ බෙල්ලට ගැරන්ඩි කුණක් හරි බලු කුණක් හරි මොකක් හරි දෙයක් ඔය වගේ දෙයක් වැටුනොත් එහෙම කොයි වගේද ඒක පිළිබඳව තමන් පිළිකුල් කරන්නේ. ඒක පිළිබඳව ලැජ්ජා වෙන්නේ. ඒක පුළුවන් තරම් අයින් කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ මේ වගේ තියෙන මේ තමන්ගේ රෙදි ටිකක් ජරා වෙනවා. තමන්ගේ එකකින් ගඳක් ගහනවා. මෙන්න මේ විදිහට මේ තරුණ දුවෙක් හෝ තරුණ පුතෙක් තමන්ට පැටි වෙච්ච ඒ සාර්ප කුණක් හරි ඒ බලු කුණක් හරි තමන්ගේ ඇඟෙන් ප්‍රතික්ෂේප කරන්නේ කොයි විදිහටද? ඒක පිළිබඳව ලැජ්ජා වෙන්නේ කොයි විදිහටද? ඒක පිළිබඳව පිළිකුල් කරන්නේ කොයි විදිහටද? අන්න ඒ වගේ මෙන්න මේ අකුසල විතර්කයන්ගේ තියෙන දුක් ස්වභාවය මේ පුද්ගලයා හොඳට මෙනෙහි කරනවා. මේක මෙනෙහි කරන්න අන්න අරක ප්‍රතික්ෂේප කරනවා වගේ මේ අකුසල් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් එනවනේ පින්වත්නි. අන්න ඒ වගේ මේ විදිහට මේ අකුසල් වල තියෙන ආදීනව මෙනෙහි කිරීම හරහා තේ පුද්ගලයාගේ හිතෙන් මේ අකුසල විතර්ක ටිකක් සංසිඳෙන ස්වභාවයක් ඇති වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඉතින් ඒකත් මේ විතර්ක සංසිඳීම සඳහා මේ හිතට එන නානා ප්‍රකාර සිතුවිලි සංසිඳුවා ගැනීම සඳහා එක ක්‍රමයක් විදිහට Tamanට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ විදිහට සමහර වෙලාවට අපි මේවැ කොච්චර මේ ආදීනව මෙනෙහි කළා. මේ වගේම දෙයක හිත පවත්වනකොට මේ එන අසහනය කොච්චර මෙනෙහි කළත් Tamanට කලිනුත් අත්දැකීම් තියෙනවා කල්පනා කරාම අවසානයේ මහා මුස්පේන්තු හැඟීමක් තමයි Tamanට ඉතුරු වෙන්නේ කියලා. ඒ තිබ්බත් නැවත නැවතත් කෙනෙකුට මේ විතර්කම Tamanගේ හිතට මතුවෙන්න පුළුවන්. ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම ඒ විදිහට තමන්ගේ හිත වෙනත් විතර්කයක පවත්වලා ඒත් හරි ගියේ නෑ. ඒ හරියන්නේ නැති තැන මොන දැන් මේ තමන්ට එන විතර්කේම ආදීනව පැත්ත මෙනෙහි කරා. ඒ කරත් ඒ හරියන්නේ නෑ. ඉතින් මේ විතර්ක ඊළඟට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ විතර්ක නොමෙනෙහි කිරීමට පැමිණීම මැනවි කියලා. තුන්වෙනි ක්‍රමේ තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි දැන් අපිට හිතන්නකෝ මේ විතර්කයක් අපිට ඇති වෙන්නේ අපිට ඉස්තිරියේ පේන මොකක් හරි රූපයක් හරහා කියලා. මොකක් හරි Taman දකින්න ආස කරන දර්ශනයක් මෙතන තියෙනවා. අතිශය රාග දනවන දර්ශනයක්.
ඉතින් මේ රාග ධනවන දර්ශනයක් අපිට මෙහෙම කලාතුරකින් දැක ගන්න ලැබෙන්නේ. හැබැයි Tamanට මේකේ ආදීනව පැත්තත් හොඳට පේනවා. ඒ තිබ්බත් හරියන්නේ නැහැ. හිත එතනටම යනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලේ කියනවා බැරි නම් S2 හරි පියාගන්න කියලා. ඒක මෙනෙහි කරන්න යන්න එපා. බැරි නම් වෙන තැනකට යන්න. මෙන්න මේ විදිහට හරි මේ විතර්කයන්ගේ සිහි නොකිරීමට Tamanට පුළුවන් නම් අන්න ඒ හරහාත් ඔන්න පුළුවන් වෙනවා යම්කිසි විදිහකට මේ විතර්කයන් සංසිඳුවා ගන්න. ඒ හරහාත් මොකද්ද වෙන්නේ? Tamanට පුළුවන් හිත මේ විතර්කයන්ගෙන් මිදීම හරහාම ඊළඟට තමන් අර මෙනෙහි කරමින් හිටපු යම්කිසි කුසල විතර්කයක් තියෙනවා නම් මේ කුසල විතර්කයේ තුල එමිට මේ හිත නංවා ගන්න. ඇතුළතම හිත එකක කරවා ගන්න. සමාධිය හදා ගන්න. අන්න ඒ වගේ මේ විතර්කයන් සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාර 3ක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දැන් මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතනින් අතර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් යම් යම් ක්‍රම මේ සූත්‍රය තුල කියවනවා. ඉතින් අපි ඒවා තවදුරටත් මම හිතන්නේ ඉදිරි ධර්ම දේශනා තුළදී අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අද දවසේදී මම මේ තුන විතරක් කෙටියෙන් මේ විදිහට සඳහන් කළේ. අනිත් දේවලුත් කියන්න ගියොත් එහෙම තවත් ටිකක් වැඩිපුර වෙලා යන නිසා. ඉතින් පින්වත්නි මෙන්න මේ වගේ හිතට එන මේ විතර්ක කියන දේවල් සංසිඳුවා ගැනීමක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි? අර රාහුල හාමුදුරුවන්ට වගේ මේ ආනාපාන සතිය හෝ මේ වගේ උදාසීන අරමුණක එකපාර හිත අපි තියන්න යන එක අපි උත්සාහ කළ යුතුයි. ඒක නෑ කියන්න බෑ. ඒක හරියටම හරි. නමුත් එහෙම උත්සාහ කරමින් යන මේ ගමනේදී Tamanටම තේරෙයි ඇතැම් වෙලාවල් වලට Tamanගේ හිත මේ අරමුණේ හිටින්නෙම නෑ. විවිධාකාර নানা ප්‍රකාර අකුසල විතර්කවල එහෙම යනවා. අන්නේ යන වෙලාවට විතරක් Taman උත්සාහ කරනවා නැවත නැවතත් Tamanගේ මූල කර්මස්ථානයේ තුලම මේ විදිහට හිත තියන්න. ඒක තමයි අපි කළ යුත්තේ. එතකොට මේ විදිහට නැවතත් මේ මූල කර්මස්ථානයේ තුල තමන් ආනාපාන සතිය වඩනවා නම් නැත්නම් පිම්බීම හැකිලිම හරි මොකක් හරි කායගත සතිය වෙන්න පුළුවන්. නැත්නම් වේදනාවන් පැත්තක් ධාතු පැත්තක් මොකක් හරි තමන් බලන අරමුණේ තුල නැවත නැවතත් මේ තියන්න කරන උත්සාහය තුල මේක සාර්ථක අවස්ථා මෙන්න අසාර්ථක අවස්ථා තියෙනවනේ. එතකොට හැම අවස්ථාවකම සාර්ථක වෙන්නේ නැහැ. අනේ අසාර්ථක අවස්ථාවන් ගැන තමයි දැන් මේ චුට්ටක් කතා කරන්නේ. මේ අසාර්ථක අවස්ථාවක තමන්ගේ හිත දැන් අරමුණේ පිහිටන්නෙම නැහැ. අන්න එවැනි පුද්ගලයන්ට විතරයි මේ කතාව අදාළ වෙන්නේ. අන්න එවැනි අවස්ථාවක හැම පරියන්කයකමත් මේ වැඩේ වෙන්නේ බොහොම සාර්ථක පරියන්ක තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ හිත নানা ප්‍රකාර අකුසල විතර්කවල ඔන්නෝම දැන් යනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කියන්නේ. ඉතින් එතකොට කෙනෙකුට තමන්ට මේක හරියන්නේම නැත්තම් පරියන්කේදී විතරම තමන්ට මේ විදිහ අකුසල විතර්ක එනවා නම් නැගිටලා ඕනනම් සක්මනට යන්නත් පුළුවන්. හැබැයි සක්මනේ විදෙවිදී අපි හිතමුකෝ සක්මන් කර කර ඉන්න වෙලාවක නම් මේ විදිහට අකුසල විතර්ක එන්නේ. අර කියනවා වගේ භාග්‍යවතුන් වහන්සේ කියනවා බැරි නම් තමන්ට පේන රූපයක් හරහා නම් මේ විතර්ක එන්නේ S2 හරි පියාගන්න කියලා. එහෙනම් අපිට පුළුවන් ඇවිල්ලා පරියන්කේ හරි වාඩි වෙන්න. කොයි විදිහට හරි මේ අකුසලයේ හිත පවැත්වීම කියන දේ භාග්‍යවතුන් වහන්සේ විසින් බලවත් ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්න ඒකයි කිව්වේ යඤ්ඤ දේව බිකු බහුල මනෝවිතක්කේති බහුල මනෝවිචාරේති තථා තථා නති හෝති චේතසා කියලා. මොනවාම හරි විතර්කයක අපි නැවත නැවතත් බහුල වශයෙන් අපි විතර්ක කරනවා නම් අන්න ඒ පැත්තටම හිතේ නැඹුරුවක් තියෙනවා. ඉතින් අන්න ඒ නැඹුරුව කඩා ගන්න තමයි අපි මෙන්න මේ විදිහට විතර්ක සංසිඳුවා ගැනීමට පාවිච්චි කරන්නේ. මේ විවිධාකාර උපක්‍රම භාග්‍යවතුන් වහන්සේ විසින් කියපු. ඒකමනේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන්නේ අර සතිය කියන්නේ හරියට මේ ශ්‍රෝතයන් කෙලෙස් ශ්‍රෝතයන් වළක්වා ගැනීමට අපි පාවිච්චි කරන්නා වූ පුංචි తాවකාලික බැම්මක් වගේ දෙයක් තමයි මේ සිහිය කියලා කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම විවලවලා දමන්නේ මේ කෙලෙස් ශ්‍රෝතයන් ප්‍රඥාවෙන්. යානිසෝතානි ලෝකස්මි සතිතේසන් නිවාරණං කියලා කිව්වේ ඔන්න ඔය කාරණාව. සිහියෙන් තමයි මේ යම්කිසි කෙලෙස් ශ්‍රෝතයන් මේ ලෝකේ තියෙනවනම් අන්න ඒවට මේ පිහිටක් මොකක් හරි ඒවා වළක්වා ගන්න පුංචි බැම්මක් බැඳ ගන්නවා වගේ වැඩක් තමයි අපි වැඩි කොට දාලා වතුර පාරක් తాවකාලිකව නතර කරගන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේ සතිමත් භාවය හරහා කරන්නේ.
එතකොට අන්නේ සතිමත් භාවය මේ විදිහට තමන් පුරුදු කරගෙන යද්දී කෙනෙකුට ඒත් හරිම අමාරුයි මේ විතර්ක උපසමනය කරගන්න. අන්න ඒ වගේ ඉතාමත්ම අමාරු අවස්ථාවක ඉන්න පුද්ගලයෙකුට ඔන්න ඒ විදිහට මේ විතර්කයන්ගේ ආදීනව පැත්ත මෙනෙහි කරලා එහෙමත් නැත්නම් ඒ විතර්කයෙන් වෙනකොට වෙනත් විතර්කයක් මෙනෙහි කරලා බැරි නම් නැගිටලා ගිහිල්ලා S2 පියාගෙන හරි කමන්නේ ඒ විතර්කය කොහොම හරි සංසිඳුවා ගන්නය කියන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නේ. රාහුල හාමුදුරුවන්ට ආනාපාන සතිය විස්තර කරන්න කලින් ඔන්න ඔය පිළිබඳවත් පොඩි අවබෝධයක් විවිධාකාර පැති වලින් අසුභ භාවනාව පැත්තෙන් වෙන්න පුළුවන්, මේ කයේ තිබෙනා වූ ධාතු ස්වභාවයන් පැත්තෙන් වෙන්න පුළුවන්. මේවා පිළිබඳව පොඩි අවබෝධයක් දීලා තමයි ආනාපාන සතිය කියන දේ විස්තර කරේ. ඉතින් මටත් අද හිතුණා ඍජුවම හැමදාම මේ ආනාපාන සතිය වගේ දේවල් විස්තර කරනවට වඩා ඊටත් කලින් තියෙන මෙන්න මේ වගේ විතර්කයන්ගේ සංසිඳීමක් ගැන එහෙම සංසිඳුවා ගැනීමක් පිළිබඳව එහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අන්න ඒවත් මතක් කරන එක කෝකටත් හොඳයි කියලා. ඉතින් මේ විදිහට මේ මතක් කර ගැනීමත් එක්ක අපි එහෙනම් මම සභාවට විවෘත කරනවා දැන් Tamanට මොනවා හරි ධර්ම දේශනාව සම්බන්ධව හෝ එහෙමත් නැත්නම් තම තමාගේ භාවනා ජීවිතය සම්බන්ධව හෝ මොනවා හරි අහගන්න දැනගන්න සාකච්ඡා කරන්න හොඳයි කියලා දේවල් තියෙනවනේ ඒවා අපි සාකච්ඡා කරමුය කියන කාරණාවත් එක්ක මේ කෙටි අනුශාසනාව මේ විදිහට සමාප්ත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ දේශනාවට. ඉතින් අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා දේශනාව ගැන හෝ අපේ කමඨහන් භාවනාව සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා අපිට ඒ ගැන විසඳුමක් ලබා ගන්න. ගරු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් මතුවුණා ඔබ වහන්සේගෙන් මම උදව් ඉල්ලනවා ඒකට මේ දැන් අකුසල විතර්කයක් ආවම මම කරන දේ තමයි මම ඒකෙම රැඳිලා ඉඳගෙන ඒකෙම විපරිණාම බල ඒක නැති වෙනකම්ම වගේ එක තුනී වෙනකම්ම හෝ ඒක සමතේකටපත් වෙනකම්ම ඒකෙම රැඳිලා ඒක ඉවර කළා තමයි වෙන එකකට යන්නේ. ඒක හරිද වැරදිද කියන එක තමයි මම ගරුව ඔබ වහන්සේගෙන් අහන්නේ. ඔව් මම මේ කතාව කියන්න කලින්ම කියලාමයි පටන් ගත්තේ මේක මේ හැමෝටම අදාළ වෙන දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ සාපේක්ෂයි ප්‍රායෝගිකයි කියලා මම වචන දෙකක් පාවිච්චි කරේ. මේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා චුට්ටක් හිතන්න තමන්ගේ මොකක් හරි ප්‍රියයන්ගෙන් වෙන්වීමක් වගේ දෙයක් මහා දුකකින් පෙළෙන පුද්ගලයෙක්. අන්න ඒ වගේ පුද්ගලයෙක්ට අපි කිව්වට එක්කෝ ඔය අකුසල විතර්කයෙන් ගලවලා මෙන්න මේ උදාසීන අරමුණක හිත තියන්නය කියලා. අපි කියන්නේ ඒ දුකෙන් පොඩ්ඩක් අයින් වෙන්න එහෙම කිව්වට ඒ පුද්ගලයාට ඒක සාර්ථක වෙයිද? අමාරුයි නේ වෙලාවට. අනිත් පැත්තට ඔය හිතට එන මොකක් හරි අපි හිතමුකෝ ද්වේෂයක් හරි මොකක් හරි ලොකු කේන්තියක යම්කිසි පුද්ගලයෙක් ඉන්නේ. ඒ පුද්ගලයාට මෙයා කලින් බණක් භාවනාව කරලා පුරුදු මිනිස්සෙකුත් නෙමෙයි. ලොකුවට හැබැයි යම්කිසි අවබෝධයක් තියෙනවා මේක මට හොඳ දෙයක් නන් නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ මිනිස්සෙට අපි කිව්වට එහෙම ඔන්නේ ද්වේෂය හිතේ ඇති වෙන විදිහ. ඔය ද්වේෂයේ වශයෙන් නිරීක්ෂණය කරන්නය කියලා. ඒකත් ඒ පුද්ගලයාට කරන්න අමාරුයිනේ. අන්නේ දේවල් දකින්න ඊට කලින් යම් කිසි විදිහක හිතේ සංසිඳීමක් සැහැල්ලු භාවයක් සතිමත් භාවයක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. අන්නේ ප්‍රගුණ වෙන්න යන ගමනේදී තමයි මෙන්න මේ විදිහට අපිට මේ අකුසල විතර්ක ලාමක අකුසල විතර්ක සංසිඳුවා ගැනීමක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා දැන් මෙහෙම ලොකුවට එහෙම තමන්ගේ හිතට දැඩි ලෙස වද දෙන තරමේ එහෙම අකුසල විතර්ක එන්නේ නැහැ. ද්වේෂයක් එනවා තමයි. හැබැයි මේ කන්‍යම් මරණ්‍යම් කියලා එහෙම මේ කොයි වෙලෙත් ඇස් දෙක පියාගත්ත ගාම මතුවෙන්නේ ඒකමයි නිකන් ඉන්න බෑ මට ඒක ඉවරයක් කරන කලම කියලා අන්න ඒ වගේ මට්ටමේ පුද්ගලයෙක් නෙමෙයි. රාගයත් ඉඳහිට මතුවෙනවා තමයි. ඉඳහිට නෙමෙයි ඊටත් වඩා මතුවෙනවා තමයි. හැබැයි එහෙම කියලා තමන් මේ සීල්පදත් කඩා ගන්න තරමට එහෙම යන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. තමන්ට ඊට වඩා විශ්වාසයක් තියෙනවා මං යම් පාලනයක් දැන් මට තියෙනවාය කියලා.
අන්න එහෙම පුද්ගලයෙකුට මේ කරුණු කාරණා එච්චරම අදාළ නැහැ. ඒ වගේ පුද්ගලයෙකුට තමන් හොඳට බණ භාවනාවක් කරගෙන යනකොට ඔන්න වාඩි වෙලා ඉන්නකොට මොකක් හරි අකුසල විතර්කයක් එනවා. හිතට රාගයක් එනවා. අපි හිතමුකෝ. දැන් මේ පුද්ගලයාට හොඳට මේ රාගයක් එනකොට තමන්ගේ මූල කර්මස්ථානයක් මොකක් හරි දෙයක් බලබලා ඉදිනම් මේ රාගය ආවේ. එහෙනම් එක්ක තමන්ට පුළුවන් තමන්ගේ මූල කර්මස්ථානය මකණ්ඩව නිරීක්ෂණය කරන්න. අර රාගයේ පැත්තකින් තියෙද්දි තමන් බලබලා හිටව මූල කර්මස්ථානයට හිත දාන්න පුළුවන්. ඒත් කමක් නැහැ. දැන් හිතන්නකෝ දැන් ওই මූල කර්මස්ථානය කියලා අපි ඔය මුලින් කායानुපස්සනා මට්ටමේදී ගත්ත කර්මස්ථානයක් වගේ නම් බලබලා හිටියේ. ඒකත් දැන් ඉවන් වෙලා ගිහිල්ලා. දැන් සාමාන්‍යයෙන් හිත විශේෂ අරමුණකුත් නැතුව සිහියෙන් ඉන්න අවස්ථාවක ඔන්න දැන් හිතට රාගයක් මතුවෙනවා. දැන් මේ පුද්ගලයාට පුළුවන් අර රාගයේ වශයෙන් දකින්න. එතනදී අපි මේ විදිහට අනේ මට මේ අකුසල විතර්කයක් එනවා මේක මෙනෙහි කරන්න හොඳ නෑ ටක් ගාලා මම පරියන්කෙන් නැගිටලා ලක්මනට යන්න ඕනි කියලා කවුරු හරි කෙනෙක් යනවා නම් එහෙම අයියෝ ඒකට කියන්න වෙන්නේ මෝඩකම කියලා තමයි. මෝඩකම නෙමෙයි ඇත්තටම කමටහන සුද්ධ වෙලා නැහැ කියන කාරණාව තමයි. ඒ කාරණාව මේ පුද්ගලයාට අදාළ නැහැ. මේ පුද්ගලයා කියලා මම අදහස් කරේ මේ හොඳට භාවනා කරන කෙනා. භාවනා කරන කෙනාට මම අදාර කියපු මූලිකම මට්ටමේ උපදෙස් ටික එච්චරම අදාළ නැහැ. එයාට දැන් හොඳට භාවනා කරලා අත්දැකීම් තියෙන කෙනෙක් දැන් මේ පුද්ගලයාට අන්න අර මතුවෙන රාගය දිහාත් හොඳට බලන්න පුළුවන්. බලන්නේ කොහොමද? මේක මම මාගේ කියාගන්නේ. මම මෙන්න මේ වාඩි වෙලා හිටියා. මෙන්න එකපාරට රාග හිතක් ආවා. කොයි වගේද මේ රාග හිත? මෙයා හොඳට ඒ රාග හිත නිරීක්ෂණය කරනවා. තමන්ගේ කියාගන්නේ නැතුව මම මාගේ කියාගන්නේ නැතුව ඒකට පෝර දාන්නෙත් නැහැ. ඒක තව තව වවන්න ඒක තව තව පවත්වා ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වගේම ඒක යටපත් කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරලා ඒක යටපත් කරලා එහෙම කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. මේ පුද්ගලයා ඒක දිහාත් හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය ටික තමයි භාග්‍යවතුන් වහන්සේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටම් වලදී කිව්වේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත හිතක් තියෙනවා. දැන් රාග සහිත හිතක් බව දැනගන්න. ඒ දැන ගැනීම හරහාම මොකද වෙන්නේ? දැන් මේ රාගයට පෝර වැටෙන්නේ නැහැ. මේ රාගේ මම අර අද දේශනාවේදී මුලින් කිව්වා වගේ මේ යටපත් කරන්න උත්සාහ කරනවා එහෙම නෙමෙයි. දැන් තියෙන එක දෙයයි ඒක තිබ්බත් මට කමන්නේ. හැබැයි මම ඔයාලට පෝර දාන්නෙත් නැහැ. මම ඔයාලට කණ්ඩ බොණ්ඩ දෙන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. ඔයා ඔහොම ඉන්න. ප්‍රශ්නයක් නැහැ. මමත් හැබැයි ඔයා දිහා පැත්තකට වෙලා බලා ඉන්නවා. මම ඔයාට ඉන්න කියන්නෙත් නැහැ. මම ඔයාට යන්න කියන්නෙත් නැහැ. අන්න ඒ විදිහට උදාසීනව ඒක දිහා බලාගෙන ඉන්නවා නම් උතන තියෙන සංසිඳීමක් විතරමයි. එතකොට අන්න ඒ පුද්ගලයා ඊට වඩා බොහොම ඉහළ ශික්ෂාවකයි ඉන්නේ. ඒ පුද්ගලයා රාගය පිළිබඳව ක්‍රියා කරන විදිය වෙනස්. ඒ පුද්ගලයා හොඳට භාවනාව ඉහළට ගිය කෙනෙක්. හැබැයි ආධුනිකයෙකුට කතාව ඔහොමම බෑ. එයාට තාම රාගය දිහා රාගයේ වශයෙන් බලන්න තරම් හිතේ සංසිඳීමක් නැහැ. එයා ඒ රාගයට යට වෙනවා. යට වෙලා මොකක්ද වෙන්නේ? අවසානයේ සීලයත් මිද ගන්න මට්ටමට යන්න පුළුවන්. අන්න එහෙම පුද්ගලයෙකුට අර විදිහට රාගයේ වශයෙන් බලන්නේ උපදේශ පන්තිය දෙන්නෙත් නැහැ. ඒ පුද්ගලයාට අන්න අර විතර්ක සංසිඳුවා ගැනීමක් වඩාත් හොඳයි. මොකද එහෙම විතර්ක සංසිඳුවා ගන්නෙත් නැතුව අපි හිටියොත් එහෙම ආධුනික මට්ටමේදී මොකද්ද වෙන්නේ? අවසානයේ සීලයත් විඳගෙන මහා කරදරයකට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ආධුනිකයාට දෙන උපදේශ පන්තිය වෙනයි සාමාන්‍යයෙන් අත්දැකීමක් තියෙන පුද්ගලයාට දෙන උපදේශ පන්තිය වෙනයි. ඉතින් තමන්ගේ හිතට මොකක් හරි අකුසල විතර්කයක් ආවායි කියලා කවදාවත් එකපාර කලබල වෙන්න එපා. තමන් බලන්න මේ හරහා මගේ සීලය බිඳෙන්නේ නැද්ද? ඒ මට්ටමින් මට පවත්වා ගන්න පුළුවන්ද මේක? ඊළඟට මේක සම්බන්ධව මම කොයි විදිහටද ක්‍රියා කළ යුත්තේ? තියෙද්දි මට මූල කර්මස්ථානයක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඍජුවම මේ අකුසල විතර්කයට මුහුණ දෙන්න පුළුවන්ද? ඒක පරතෝ බැල්මේ, දුරස්ත බැල්මේ. ඒකට පෝර දාන්න නැතුව. ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව. ඒත් බැරි නම් මේකෙන් මගේ හිතේ තව තවත් විතර්ක එනවා, මගේ පාලනයෙන් තොරයි. ඒකෙන් මගේ හිත වෙහෙසටපත් වෙනවා. මේක හරහා මම අකුසල විතර්ක ගොඩාක් රැස් කරගන්නවා. අකුසල් ගොඩාක් රැස් කරගන්නවා කියලා තමන්ට අන්න එහෙම ස්වභාවයක් නම් තේරෙන්නේ. අන්න එහෙනම් පොඩ්ඩක් ওই විතර්කය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා යටපත් කරගත්තාය කියලාත් කමක් නැහැ. ඔන්න ඔය වගේ දෙයක් තමයි මට කියන්න හිතෙන්නේ.
එහේ ස්වාමීනි ඔබ වහන්සේට ගොඩක් පිං ඒ උපදේශය ගැන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේකටම අදාළව මට හිතුණ අහන්න මේ මගේ භාවනා අත්දැකීමත් ගැන මේකටම සම්බන්ධ කරලා දැන් මම ආනාපාන සතිය වගේ තමයි කරන්නේ. එහෙම ගියාම දැන් මම මූලිකව එහෙම හිතේ කලබලයක් අර වගේ තත්ත්වයක් නැත්තම් මම සාමාන්‍යයෙන් අර මෛත්‍රී භාවනා වගේ සියලු සත්වෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියන එක ගොඩක් වෙලාවක් නිකන් හිතෙන් මේ මෙනෙහි කරන කියෝනෝ වගේ විනාඩි 3-4ක් ඒක කියවන ගමන් දැන් එහෙම ඒක හිත ඒ වගේ දෙයකට යෙදුනකොට ආය විතක්ක අකුසල විතක්ක මුකුත් එන්න ක්‍රමයක් නැහැ කියලා මං හිතන්නේ. එතකොට එහෙම හිත තව දුරටත් එහෙම කිය ඉන්නකොට සංසුම් වෙනකොට ඉබේම වගේ ආනාපානයට යනවා. ඉතින් අර සිතුවිලි බහුල වෙලාවට වුණත් ආනාපානෙට ඉඳ ගන්නකොට ওই වගේ ක්‍රමවේදයක් තමයි මම මේ ප්‍රයෝජනයට ගන්නේ. ඒක නැත් මං කැමති ඔබ වහන්සේගෙන් මේ උපදෙසක් ලබා ගන්න. අර ඉතින් මේ මීත්‍රිකල ධම්මා වාසහාමුදුරෝ එහෙම අපිට ඔය කියලා තියෙනවා ඉස්තර මුලින්ම නිස්සාරණේ භාවනා කරන්න එනකොට මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ එහෙම චුට්ටක් ඔය කිව්වලු ආද මෛත්‍රී භාවනා කරන්න අද අසුබ භාවනා කරන්න කියලා දන්නෙත් නැහැලු මොකද්ද කරන්න ඕනි කියලා. දවස් දෙකක් විතර ඔහොම කරන්න කිව්වලු එච්චරයි. ඊට පස්සේ ඉතින් එහෙමම ආනාපාන සතිය වගේ දෙයක් එහෙම ඊට පස්සේ කරන විදිහ ඊට වල කියලා දුන්නාය කියලා. ඉතින් එහෙම තමයි. දැන් සමස්ත භාවනා ජීවිතය ගත්තාට පස්සේ ඔය පැයක පරියන්කේ විනාඩියක් දෙකක් වගේනේ ඔය වෙනුවෙන් කරලා තියෙන්නේ. අන්න වගේ තමයි අර ධම්මවසහම්දුරොත් එහෙම මේ අවුරුදු 50ක විතර භාවනා ජීවිතය තුළ දවස් දෙකක් විතර ඒ විදිහට කරලා තියෙනවා. ඒවා පිළිබඳව අවබෝධයක් අත්දැකීමක් තියෙනවා. ඉතින් කොහොම හරි ඒ කොයි දෙයත් එහෙම තමයි. බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝ ඉමා චතුරාර්යක්ඛා බික්ඛු භාවේය සීලවාය කියලා ඔන්නෝම මේ බුද්ධානුස්සතියයි මෛත්‍රී භාවනාවයි මරණානුස්සතියයි අසුබ භාවනාවයි. ඔය හතර චතුරාර්යක්ඛ භාවනාවයි කියලා සඳහන් වෙනවානේ. එතකොට මේවැ තියෙන කාරණාව තමයි දැන් භාවනාවක් අපි කරන්නේ කුමක් අරඹයාද? මොකක් වෙනුවෙන්ද අපි මේ කරන්නේ කියන කාරණාව. එතකොට අන්නේ ගමනේදී මේ විතර්ක සංසිඳුවාගෙන තවත් ආධ්‍යාත්මයේ තුලට පිවිසිලා ඒ ආධ්‍යාත්මයේ තුලින් යම්කිසි ප්‍රඥාවක් වඩා ගන්නනේ මේ අපි මේ වැඩේ කරන්නේ. එතකොට අන්න ඒකට කොහොමද අපි මේ ටික පෙළගස්වා ගන්නේ කියන කාරණාවයි මෙතන වැදගත් වෙන්නේ. දැන් හිතන්න අපි ආනාපාන සතිය වගේ දෙයකට යනවා වෙනුවට ඔය වගේ අසුබ භාවනාවක් හරි මෛත්‍රී භාවනාවක් හරි ඒ වගේ ඒ හිතේ අපි ඔය මට්ටමේ විතර්ක කර සිටීමක් නියොතන තියෙන සියලු සත්වයෝ නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා. ඉතින් මේක හොඳයි. එතනම නතර වුණොත් එහෙමනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒකම අපි කර හිටියොත් එහෙම తాවකාලිකව අපේ විතර්ක සංසිඳීමක් යම් මට්ටමකට ඇතුළට ඇති වෙන්න පුළුවන්. නමුත් තවත් කොච්චර ගැඹුරකට ආධ්‍යාත්මිකට පිවිසෙයිද කියන කාරණාවේදී පොඩ්ඩක් සලකලා බලන්න වෙනවා. ඒක හැමම වෙනවාද කියලා. ඉතින් අන්න එතනයි ඔතන තියෙන කතාව. ඉතින් Tamanට අර විතර්ක යම් ප්‍රමාණයකට සංසිඳුවා ගැනීම වටිනවා. ඒකෙදි ඒක පාවිච්චි කරා කියන කිසිම වැරද්දක් නැහැ. ක්‍රම සහ විදි විවිධාකාර දේවල් Tamanටම කාලයත් එක්ක අහුවෙයි. එතනින් පස්සේ ඔය විදිහට අපි මොකක් හරි උදාසීන අරමුණකට හිත දාලා ඒ උදාසීන අරමුණකට හිත දාන්නේ ඒ අරමුණ දිහා බල ඉන්නම නෙමෙයි. ඒ හරහා අපි ගැඹුරකට යනවානේ. යන්න පාරක් එතනක් තියෙනවානේ. අන්න ඒ විදිහට මේ පාර Tamanට හොඳයි කියලා හිතෙනවා නම් අන්න ඒ පාර දිගේ අපි යනවා. ඉතින් අන්න ඒ පාරට අවශ්‍ය අඩුම ටික සකස් කර ගැනීමක් තමයි මුලින් අර සියලු සත්වයෝ නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා අපි ඒ පවත්වා ගන්න. ඉතින් ඒ විදිහට ඒ තමන්ගේ ගමනේ සමස්තය මතක තබා ගන්න මේක මේ විතර්ක සංසිඳීමක්. සංසිඳුවාගෙන ආධ්‍යාත්මයකට පිවිසීමක්. ඊට පස්සේ මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමක්. ප්‍රඥාවක් වඩා ගැනීම. ඊට පස්සේ විමුක්ත වූ හිතක්. මෙන්න මේ පැතිවලට තමයි අපි යන්නේ. අපේ
ගමනේ එල්ලේ තිබිය යුත්තේ අර පැත්තට. ඉතින් ඒ පැත්තට තමන්ගේ ගමන සිද්ධ වෙනවා නම් ඒ ගමනට උදව්පකාර කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා නම් ඒ ඔක්කොම පාවිච්චි කරාය කියලා වැරද්දක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. දැන් මම අහලා තියෙන අර තායිලන්ඩ් වල වගේ බෙහෙ භාවනා ක්‍රමවල දැන් ඒගොල්ලෝ අර මුලින්ම බුද්ධෝ වගේ නිතරම මෙනෙහි කරමින් ඉන්නවා. දැන් අපි එහෙම යමක් අර ප්‍රධාන භාවනාවට එන්න ඉස්සර වෙන එකකට හිත ගියාම එතකොට වෙන විතක්ක වගේ එන්න තියෙන අවස්ථාව අඩුයිනේ ස්වාමීන් වහන්සේ නේද? ඒ නිසා අර මොකක් ඒකම හරි අපි තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදීත් කියන්නේ. අකුසල විතර්ක ගොඩාක් එනවා නම් මොකක් හරි දෙවෙන දෙයකට හිත දාන්න කියලා කියනවා. ඒකෙදිත් එහෙම එනවා නම් ඒවා මොනවත් මෙනෙහි නොකර වෙන මොනවා හරි කල්පනා කර කර ඉන්න කියනවා. ඒ තියෙද්දිත් එනවා නම් අඩු ගානේ මේකේ තියෙන ආදීනව පැත්ත පොඩ්ඩක් සලකන්න කියලා කියනවා. මේ විතර්කය මේක මහා දුකක්නේ. ඒ විදිහට එහෙම ඒකට විරුද්ධ දේ හරි කල්පනා කරන්න කියලා ඒක යම් ප්‍රමාණයකට සංසිඳුවා ගන්න කියන කාරණාව තමයි කියන්නේ. ඒ එහෙම ඔක්කොම ওই විදිහට කියනවා. ඉතින් අර රාහුල හාමුදුරුවන්ටත් ඊට පස්සේ අවසානයේ රාහු ප්‍රශ්න හරිය ලස්සනට ආනාපානය පිළිබඳවත් කියලා දෙනවා. එතකොට ඊට එහෙම කලින් අර ටිකක් පොඩ්ඩක් විතර්ක එනවා නම් කොහොමද මේවා වළක්වා ගන්නෙ? මේ ක්‍රම මට ඒ අවස්ථානුකූලව පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාට කමක් නැහැ. ඔච්චරයි උතන තියෙන්නේ. එහෙමයි. එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කර දුන්නට තව කාගේ හරි තියෙනවා නම් ගැටලුවක් දැන් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. හොඳයි ඉදිරි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඔව්. සාමාන්‍යයෙන් අවුරුදු 6ක 7ක විතර ඉඳලා භාවනා කරන කෙනෙක්. ඉතින් අර සාමාන්‍යයෙන් හුඟක් අර මුල කාලේදී හුඟක් හිත සංසුන් වෙන මට්ටම් වලටත් සමහර ලාවට මොකුත්ම නොතේරෙන නිකන් අර පාවෙන වගේ එහෙම ඉන්න තත්ත්වවලටත් භාවනා කරගෙන යද්දී ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් සමහර අවස්ථාවල ඉතින් ගෙදර මොනවා හරි කවුරු හරි අසනීප වෙලා එහෙම ලොකු කාලයක් මාසයක් විතර එක් කරගන්න බැරුව ගියොත් අර එහෙම අවස්ථාවල් විශේෂයෙන් එහෙම ලොකු දෙයක් වුණොත් නැත්තම් සාමාන්‍යයෙන් භාවනාවෙන් අයින් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල් වෙනකොට සාමාන්‍යයෙන් අර තිබුණු தත්ත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ. මම සාමාන්‍යයෙන් කොහොමත් උදේ හවස දෙකම භාවනා කරනවා. සාමාන්‍යයෙන් බුදුන් වැඳලා පැයක් විතර වගේ කාලයක් යොදනවා. ඊට පස්සේ ආපහු ඉතින් භාවනාව ටිකක් සාමාන්‍ය තත්ත්වයට කරගෙන ඉද්දි මට තිබුණා මේ දැන් උදේ 6ට මම භාවනා කරන්න යනවා නම් හැන්දෑව 6ට යනවා නම් මට ඒ වෙලාවටම හරියට යන්න ඕනේ. ඒක වෙලාව මිස් වෙනවා නම් ටිකක් හිතේ කලබල ගතියක් අද මේක නිකන් කරගන්න බැරුව යනවා වගේ නිකන් අර එහෙම තත්ත්වයක් තිබුණා. එතකොට මම අත්දැකීමෙන් දැක්කා භාවනාවට ගියාම හිත සංසුන් කරගන්න ටිකක් අපහසුයි. ඊට පස්සේ සමහර දවස්වලට ඒ ආනාපාන සතිය දිහා එහෙම මේ හිත යොමු කරාට එහෙම හරියට තේරෙන්නේ නැතුව ගියාමත් එතකොටත් නිකන් කලකිරීමකටපත් වෙනවා. අර එහෙම වෙලා පස්සේ භාවනාවේදී ටිකන් ඒකත් ආයාසයෙන් කරන්න ගිහිල්ලා තද ඔළුව රිදෙනවා වගේ එහෙම අපහසුතාවයක් දැනෙනවා. පස්සේ අර මෑණියන් වහන්සේ මට උපදෙස් දුන්නා එහෙම බලෙන් මේ දෙයට යොමු වෙන්න එපා. බොහොම රිලැක්ස් එකේ කරන්න. ඒ වෙලාවට ආනාපාන සතියෙම යොමු වෙන්න බැයි නම් වෙන දෙයක් කරන්න එහෙම කියලා. පස්සේ මමත් අර කලින් අර නිමල් මහත්තයා වගේ මමත් භාවනාවට ගියාම මෛත්‍රී භාවනාව කළා. ඊට පස්සේ තමයි අපව ආනාපාන සතියට යොමු වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ භාවනාව කරගෙන යද්දී බොහෝ වෙලාවට නිකන් කයට හිත යොමු කරලා පිට ශබ්ද ඇහෙන්නේ නැතුව බොහොම විවේකීව කය සංසුන් කරගෙන සැහැල්ලු කරගෙන ඉන්නකොට ආනාපානය දැනෙනවා. ඒ වගේ එක වෙලාවක් කරගෙන යනකොට සමාලාවට ඒ සිතුවිලි එක දේවල් එනවා. එතකොට මම දකිනවා මෙහෙම වෙන සිතුවිල්ලක් ආවා කියලා. මට එතකොට හුඟ වෙලාවට මතක් වෙනවා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සතියෙන් ඉන්නකොට වෙන සිතුවිල්ලක් එනවා කියන්නේ ඒක දකින්නේ සතියෙන්නේ. ඒ නිසා ඒක වරදක් නෙමෙයි කියලා. පස්සේ ඉතින් ආයේ ආනාපාන සතිය බලනවා. නමුත් අර ගොඩාක් සැහැල්ලු තත්ත්වයට එන්නේ නැහැ. වරින් වර සිතුවිලි වලට යනවා. නමුත් ඒ හැම වෙලාවකම මට ටිකක් වෙලා ගිහින් හරි තේරෙනවා මම එතකොට මම ඉන්නේ මෙතන කියන හැඟීමෙන් ආපහු මේ භාවනාවට යොමු වෙනවා.
ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ දැන් භාවනාව කෙරෙන්නේ කොහොමද පැයක විතර කාලයක් කෙරෙනවා බොහෝ වෙලාවට හුස්ම රැල්ලේ තේරෙනවා අර දීක බව ඒක සාමාන්‍යයෙන් මේ අර මේ නොදැනී යන බව ඒ වගේ වෙනස්කම් දකිනවා ඒ විදිහට ඉතින් භාවනා කරනවා දැන් එහෙම ලොකු හිතට නිකන් ස්ට්‍රෙස් එකක් වගේ මොකුත් නැහැ බොහොම සැහැල්ලුවෙන් ඒ භාවනා කටයුත්තේ යෙදෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඒ මම කරගෙන යන ක්‍රමය හරිද කියලායි ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ මමත් අර කලින් නිමල් මහත්තයා සඳහන් කරා වගේ අතරමැදදී හරි ගොඩක්ම හිත මොන හරි එකදී ගියොත් ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කළා තමයි ආයෙත් ආනාපාන සතියට යොමු වෙන්නේ. අවසරයි දැන් තමන්ට සම්මාස හිතෙන්නේ කොයි වගේද? කරගෙන යන ක්‍රමේ හොඳයි වගේද තමන්ට? මට දැන් නම් ස්වාමීන් වහන්සේ මේ අර ඉස්සර වගේ පීඩනයක් නැහැ. දැන් එහෙම සැහැල්ලුවක් එහෙනම් එච්චරනේ. එහෙනම් තමන් පිළිබඳව විශ්වාසය තියාගන්න. තමන් කරගෙන යන ක්‍රමේ තමන්ට සැහැල්ලුයි, තමන්ට හොඳයි ඉස්සර වගේ මට ස්ට්‍රෙස් එකක් නැහැ කියලා එහෙම තමන්ට විශ්වාසය තියෙනවනම් ওই විදිහට කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔය කතාවේ සමස්තයට භාවනාව කියන වචනේ වෙනුවට සතිමත් භාවය කියලා එක රිප්ලේස් කරගන්නකො. සතිමත් වෙන්න ලොකුවට භාවනා කරන්න යන්න එපා. ජීවිතේ සතිමත් වෙන්න. ඒක අපි කාටත් කරන්න පුළුවන් දෙන්නේ. යම් අවස්ථාවල් වලදී සතිමත් වෙනවාමයි මේ හිත අනිවාර්යයෙන්ම. අපි කොච්චර අසතියෙන් ඉන්නවා කියලා උත්සාහ කරත් ඒක කරන්න බෑ. කොයි වෙලේ හරි සතිමත් වෙනවාමයි ඔය හිත. මේ සතිමත් වෙන එක අපේ පාලනයෙන් තොරයි. ඒක අනිවාර්යයෙන්ම වෙනවාමයි. හැබැයි එහෙම සතිමත් වුණාය කියලා ඒක පවත්වා ගැනීම තමන් සතු වගකීමක්. ඒ සතිමත් භාවය තමන්ට ලැබුණ දායාදයක් විදිහට ජන්ම දායාදයක් විදිහට දැන් මොහොතකට තමන් මෙච්චර වෙලා විවිධාකාර සිතුවිලි වල විවිධාකාර දේවල් වල අතරමං වී හිටියා. දැන් ඔන්න මොහොතකදී සතිමත් වුණා. සිහිය ආවා හිතට. සතිමත් වුණා. අන්න ඒක දැන් පවත්වා ගන්න. කොහොමද පවත්වා ගන්නෙ? තමන් හොඳට ඒකට ආදරෙන් සලකන්න. ඊළඟට තමන් මොකක් හරි අරමුණකට හිත දානවනම් ඒ අරමුණට හිත දාන බව තමන් හොඳට දැනගන්න. ඒ දැනගන්න අරමුණ මෙනෙහි කරන්න. ඒක නම් කිරීමක් කරනවා නම් මොකක් හරි දෙයක් ඒ විදිහට නම් කරන්න. අන්න ඒ විදිහට සතිමත් භාවයේ ප්‍රමාණාත්මක වර්ධනය කියන දේ තමන් උත්සාහ කරන්න. ඒකත් ලොකුවට අල්ලන්න යන්න එපා. මේ සතිමත් භාවය කියන්නේ එහෙම අකණ්ඩ දෙයක් නෙමෙයි, නිත්‍ය දෙයක් නෙමෙයි. එහෙම අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් වෙනස් වෙනවා. හැබැයි පවත්වා ගන්න අපිට සතිමත් වෙච්ච වෙලාවෙදී ඒක යම් වෙලාවක් පවත්වා ගන්න පුළුවන්. ඒක ඉතින් ලොකුවට අල්ලන්න නැතුව අන්න ඒ විදිහට පවත්වා ගන්න උත්සාහ කරන්න. එච්චරයි භාවනා ජීවිතය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ජීවිතයේදී හැමදාම පුරුදු කරා දත්මදිනකොට සතියෙන්ම දත්මදින්න ඒක දැන් නිකන් નિરાයාසයෙන්ම දත්මදින හැම වෙලාවකම ඒ සතිය හොඳින් පවතිනවා. කෑම කන වෙලාවෙදිත් මම ඉස්සර සතිමත් හුඟක් ඉන්න ගත්තා. ඒක නම් සමහරට ඉතින් අර මහත්යත් එක්ක එහෙම කෑම කනකොට සමහරට කතා කරනකොට එහෙම ඒක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. බොහෝ විට කෑම කනකොට සතියෙන්ම කෑම ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. පිකා මහත්මිය අහන්න ප්‍රශ්නේ ඔයාලගේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මම ටික කාලෙක ඉඳන් භාවනා කරන හින්දා ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් ප්‍රකට වෙන්නේ මගේ අත්දැකීම්නේ ස්වාමීන් වහන්සේ. දැන් ආනාපාන සති භාවනාව ගත්තම ස්වාමීන් වහන්සේ ඒකේ හුස්ම රැල්ලට හිත අරමුණු කරාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ ස්වභාවය ඉක්මනින් ගෙවි යනවා. ඊට පස්සේ සිතුවිලි ඇති වෙන ඒවා ඊපස්සේ අරමුණෙන් එළියට ගිහිලා නැවත අරමුණට එන ඒවා ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ඒ වගේ දැනීම් තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. ඒ කියන්නේ දැනීමුත් හොඳට ප්‍රකටයි. ඒ දැනීම් වල ඉඳලා ස්වාමීන් වහන්සේ නොදැනෙන ස්වභාවයට යනවා. නැවත දැනීම් ස්වභාවයට එනවා ස්වාමීන් වහන්සේ. මට ඒ කියන්නේ එහෙම මට දැනට බාධාවක් තියෙන එකක් ස්වාමීන් වහන්සේ සටහනක් මගේ හිතේ ඇති වෙන්නේ නැහැ.
දැන් මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මෙහෙම යනකොට මෙතෙන්ට සුතමය දැනීමක් අවශ්‍යද කියලා. කොහොමද ස්වාමීන් වහන්සේ කියන්නේ අර ඒක එතනට අදාළ කරගන්න, කියන්නේ භාවනාව දියුණු කර ගැනීමේ අදහසට අන්න එහෙම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ සුතමය දැනීමත් ඕනේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අරමුණක් ඇති නැති වෙන ස්වභාවයන් ස්වාමීන් වහන්සේ දැනෙනවානේ. ඒ වගේ අවස්ථාවේදී කොහොමද ස්වාමීන් වහන්සේ මං සුතමය දැනීම අදාළ කරගන්නේ කියලා මට පොඩ්ඩක් උපදෙස් දෙන්න ස්වාමීන් වහන්සේ. මට තේරෙන විදිහට භාවනා ජීවිතයේ භාවනා කරන වෙලාවල් වලදී කවදාවත් අපි සුත්තමේ දැනුම ඒකට ඇප්ලයි කරගන්න යන්නේ නැහැ. එහෙමයි. ඒක තනිකරම වෙන්න දීලා බලා සිටීමක් පමණයි. ඒ වෙන එක ඒක ධර්මතාවයක් නේ. අපි මේ මොකක්වත් කන්ඩිෂන් කිරීමක් නම් තමයි අපි මොකක් හරි ඉගෙනගත්තු දේ එතනට ඇප්ලයි කිරීමක් කරන්න වෙන්නේ. දැන් මෙහෙම දෙයක් නෙමෙයි මෙතන මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ලෝකයේ කවදටත් තියෙන ධර්මතාවයක්. ඕනිම දෙයක ඇති නැතිවීම ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට කියන්නේ මේක ලෝකයේ සදාතනික ධර්මතාවයක්. මේක කලින් කලට ලෝකේ මතුවෙනවා. කලින් කලට ලෝකේ හෙළි වෙනවා. බුදුවරු ලෝකේ බිහි වෙනකොට මේ ධර්මතාවය නැවතත් ලෝකෙට හෙළිපෙහෙළි වෙනවා. කාලයත් එක්ක මේක යටපත් වෙලා යනවා. හැබැයි යටපත් වෙලා ගියාය කියලා මේක නැති වෙන දෙයක් නෙමෙයි. මේක මෙහෙම්මම තමයි. එතකොට මේක ධර්මතාවයක් නම් අපි මේක මම අර කලිනුත් කිව්වේ කන්ඩිෂන් කිරීමක්, තත්වගත කිරීමක් නෙමෙයිනේ. තත්වගත කිරීමක් නම් අපි මොකක් හරි දන්න දේත් එක්ක අපිට මේක ගලපලා ඒ පැත්තට යොමු කිරීමක් කරන්න වේවි. ඒක හරි. නමුත් දැන් එහෙම දෙයක් නෙමෙයි. මේක ධර්මතාවයක්. සිද්ධ වෙන දෙයක් නම් තියෙන්නේ. එතෙන්දී මට හිතෙන විදිහට මූලධර්ම කාරණා මොකක්වත් Tamanට යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි Taman ඒවා දැනගෙන හිටියාය කියලා ප්‍රශ්නයක් නැහැ. දැනගෙන හිටියාය කියලා කෙලවරටම මෙන්න මේකයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ කියලා මූලධර්ම දැනුම නිවන දක්වාම Tamanගේ අවබෝධය තිබ්බාය කියලා ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. මේ හැබැයි ඒවා ඇප්ලයි කරන්න යනවා නම් ඒ තැන්වලදී මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේකයි ඊළඟට මෙන්න මේකයි වෙන්නේ කියලා එහෙම වුණොත් දැන් අපි අර කන්ඩිෂන් කිරීමක් නේතන කරන්නේ. තත්ත්වගත කිරීමක් මෙතන වෙන්නේ. ඒක නිසා මූලධර්ම දැනුම තිබුණාය කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන එක Tamanට වාසියටත් ගන්න පුළුවන්. මොකද එතකොට Tamanට අත්දැකීමක් ලැබුණාට පස්සේ Tamanටම තේරෙනවා මේ වුණේ මේකයි කියලා. ඊට පස්සේ Tamanට අත්දැකීමක් තියෙන නිසා. එහෙම නැත්තම් මූලධර්ම තේරුම නැත්තම් එතකොට අපි ගුරුවරයා ගාවට ගිහලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම මේ විදිහට මම කරා. එතකොට මෙන්න මෙහෙම දෙයක් වුණා. එතකොට ගුරුවරයා පැහැදිලි කරලා දෙනවා ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මෙහෙමයි කියලා. ඔය ක්‍රම දෙකම හරි. ඉතින් ඒක Tamanටම කරගන්නත් පුළුවන්. Taman දන්නේ නැත්තම් ගුරුවරයා හරහා කරගන්නත් පුළුවන්. හැබැයි ඔය කොහොම කරත් භාවනාවේදී අපි ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ දේ වෙන්න ඕනේ. මෙහෙමයි කියලා. එහෙනම් එතන තියෙන්නේ අපි ඒ දේ බලාපොරොත්තු වෙනවාන හිත තත්ත්වගත කිරීමක් තමයි. ඉතින් මට හිතෙන්නේ ඒක වැරදි. එහෙමයි සාරා. ඒක නෙමෙයි ක්‍රමය. ඉතින් Tamanට ගැළපෙන විදිහට Taman මේ උත්තරේ හදාගන්න මම කියපු කරුණු කාරණාත් එක්ක මට නම් හිතෙන්නේ මේ විදිහට මේ මූල ධර්ම ඇප්ලයි කරන්න යෑම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒක තමයි මට කියන්නේ ස්වාමීන් වහන්සේ ගොඩක් අර අත්දැකීමනේ ප්‍රබල වෙලා තියෙන. කියන්නේ සතිපාසලේ කොහොමද මූලධර්ම වලට ඉඩක් ඇත්තේම නැහැ කියලා වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ එහෙම කතා කරන්නෙම නැහැනේ වචනයක්වත්. එතකොට අර අත්දැකීම තමයි ගොඩාක් ප්‍රබල වෙන්නේ. එතකොට අර සමහර වෙලාවදී මට මම එහෙම මම පොත් පරිශීලනය කිරීමකුත් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් ඒව ගොඩක් අර මග ඇරුණා මේ ස්වභාවයටපත් කියන්නේ මේක පුහුණු වෙන ගත්තට පස්සේ ඒත් මට නිකන් ආයෙ හිතුණා දැන් මේක අපිට තේරුම් කරගන්න ඕන වුණොත් මෙන්න මෙහෙම අර ඔබ වහන්සේ කිව්වා වගේ සුතමේ දැනීම තිබුණොත් වාසියට ගන්න පුළුවන්. නැත්නම් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ සූත්‍ර පිටකය කියවුවට පස්සේ ඒකයි. කොච්චරනම් සූත්‍ර තියෙනවද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් ඇවිල්ලා මෙහෙම ඇහුවාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම විදිහට බණක් කිව්වා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ හුදකලා වුණා, ගණයා කෙරෙන් වෙන් වුණා, ඈත පිරිසර මෙන්න මෙහෙම සේනාසනයකට ගිහිල්ලා මේ කාලයක් බණ භාවනා කරලා රහතන් වහන්සේලා අතර තවත් එක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාය කියලා. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගෙන කමටහන් දුන්නේ නැහැනේ. මුලදී මොනවාත්ම නැතුව ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් හොඳට මේ කෙලවරටම මොකද්ද මේ කාරණාව කියලා හොඳට අහගත්තා.
ඒක හරියට ආ. පැහැදිලි කරගත්තා. ඊට පස්සේ එහෙනම් එහෙම. කරන්න ඕනෙත් මෙන්න මේ දේයි කියලා පැහැදිලි කරගත්තා. පැහැදිලි කරගෙන පැත්තකට වුණා. පැත්තකටලා වැඩේ කරගත්තා. ආයි භාග්‍යවතුන් වහන්සේගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. තවත් පිරිසක් හිටියා භාග්‍යවතුන් වහන්සේත් එක්කම ජේතවනාරාමයේ හිටියා. නිතර භාග්‍යවතුන් වහන්සේගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ ඇත්තොත් ඒ විදිහට එතන උපදෙස් අරගෙන මේ අත්දැකීම් වලදී මේකේ කියන්නේ මේකයි. මේ වෙන්නේ මෙහෙමයි කියලා එතන භාග්‍යවතුන් වහන්සේගෙන් උපදෙස් අරගෙන ඒ ඇත්තොත් රහත් වුණා. ඉතින් ඔය ක්‍රම දෙකම හරි. සුතමේ දැනුම Tamanට තිබුණාය කියලා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. වාසියට ගන්නත් පුළුවන්. හැබැයි අර මෝඩ වඩුව ආයුධ වලින් අතපය කපා ගන්නවායි කියලා කියන්නේ. මෝඩ වඩුව එහෙම. ආයුධත් එක පොරබදනවායි කියලා කියන්නේ. දක්ෂ වඩුව එහෙම නෑ. එයා ආයුධ වලින් හොඳට වැඩ ගන්න ගන්නවා. ඉතින් Taman කොයි වගේ වඩුවෙක්ද කියන කාරණාව තමයි මෙතන තියෙන එහෙමයි. සාකච්ඡා කරන්න තියෙන දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ මට ටික වැටහුණා ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස මේ භාවනාව සම්බන්ධව ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්ස දැන් මේ දවස්වල පාරයන්ක භාවනාවෙහි යෙදෙනකොට මේ ඊයේ ඇතිවෙච්ච අත්දැකීමක් දැන් හුස්ම ගොඩක් සියුම් වෙලා හුස්මෙත් හිත තියෙනවා. නමුත් ඊට යටින් හෝ ඊට නිකන් පැරලල්ව වගේ යම්කිසි සිතුවිලි ධාරාවකුත් දිගටම යනවා. ඒක අර නිකන් ෆෝම් වෙච්ච අර මේ සම්පූර්ණ සිතුවිලිත් නෙමෙයි නිකන් අර මේ යම් පොඩි රූප කෑලි ඒ වගේ පොඩි නිකන් සංඥා වගේ ඒවා ඒකකුත් ගලාගෙන යනවා. නමුත් හුස්මෙත් හිත තියෙනවා. ඒ වාගෙම සක්මනේදිත් සක්මනේ ඊට පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ දැන් සක්මනේ යනකොට වෙන තැන් වෙන දේවල් වලට හිත ගියත් අර පැදුරේ රළු බව මට හිතෙන්නේ මට දිගටම දැනෙනවා කියලා. අඩු වැඩි වශයෙන් ඒක අර පැදුරේ රළු බව දැනෙන එක ඉවත්ම වෙලා ගියේ නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒක ගැන ඔබ වහන්සේගෙන් අහගන්නයි ඕනුනේ. මොකද අර දැන් ඒක බනට කියන ඔව් එහෙමයි. ඔව් ඒ කියන්නේ දැන් ආනාපානේ වගේ දෙයක් වුණත් පේන විදිහවල් ගොඩක් තියෙනවනේ. වෙලාවකට අපිට මේක මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා වගේ පේනවා. තවත් වෙලාවකට මේ ඇඟෙන් එළිය ගොඩාක් ඈත සිද්ධ වෙන දෙයක් වගේ පේනවා. තවත් වෙලාවකට මේක බොහොම රළු දෙයක් විදිහට පේනවා. තවත් වෙලාවකට මේ බොහොම සියුම් දෙයක් විදිහට පේනවා. තවත් වෙලාවක බොහොම ප්‍රණීත දෙයක්. තවත් වෙලාවකට මේක මේ බොහොම හීන දෙයක් විදිහට මේ ආනාපානේ වුණත් පේන විදිහවල් විවිධාකාරයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඔය කොයි එකත් බැලුවාට කමක් නැහැ. ඔය ඔක්කොම පිළිබඳව Tamanට එකක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන අවබෝධය Tamanට තියෙන්න ඕනි කියන කාරණාව. එතකොට ඔය හැම විදිහකටම එක එකක් ගන්න බලන්න ඕනි කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. කෙනෙකුට අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියනවා වගේ ඔය එකක් අවබෝධ කරා නම් මම කියන්නේ එකක් නෙමෙයි එකක් දෙකක් තුනක් අවබෝධ කරා නම් ඔය අනිත් ඒවත් ඔච්චර තමයි කියන අවබෝධය කෙනෙකුට එන්න පුළුවන්. ඒක හරි. එතකොට දැන් වහු පැටියෙක් හම්බුනාට පස්සේ වැස්සි දැන් මේ තනකොළ කණ්ඩත් ඕන්ලුනේ සතාට කිරි දෙන්න ඕන නම් පැටියට. ඉතින් පැටියා පැත්තක ඉද්දි හොඳට තනකොළත් කනවා. නැත්තම් පැටියටත් කිරි නෑ. ඉතින් එතකොට මේ පැටියා මොකද කරන්නේ? මේකට තියෙන විශේෂයට මූ දුවනවා එහෙ මෙහෙ. එතකොට මේ අම්මා කොයි වගේද බලාගෙන ඉන්නේ? මේ ඌ තනකොළ කණ්ඩත් ඕනි, පැටිය බලන්නත් ඕනි. එක ඇහැක් තනකොළ ගහේ තියාගෙන ඉද්දි අනිත් ඇහැ පැටියා පිළිබඳවත් අවධානයක් තියනවා වගේ. අන්න ඒ වගේ දෙයක් තමයි. කාලයක් යද්දි Tamanට තේරෙයි තමන්ගේ සිහිය හුස්ම රැල්ලේ තියෙනවා. ඒ හුස්ම රැල්ල ඔහොම තියෙද්දි මේ බාහිර පරිසරයේත් යම් දේවල් හුස්ම රැල්ලට බාහිරව විවිධාකාර මේ පසුබිමේ වෙනස් වීම මෙහෙමත් මට දැන් ටික තේරෙනවායි කියලා. යම් මට්ටම් වලින්. ඉතින් මේක තමන්ගේ සතිමත් භාවයේ පවතිනවා කියලා තමන්ට විශ්වාසය තියෙනවා නම් කිසි වැරද්දක්වත් මොකක්වත් නෙමෙයි. දිගටම කරගෙන යන්න. සක්මනේදිත් එහෙමයි. ඒකෙත් ආකාරය දැන් තමන්ට ඔක්කොම අමතක කරලා හොඳට කකුල් දෙකේම අඛණ්ඩව සිහිය පවතින වෙලාවකුත් ඒවි. ඒත් එකම කකුල් දෙකෙත් යම් සිහියක් තියෙනවා. හැබැයි මට බාහිර ලෝකයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. වගේ මට්ටමකුත් ඒවි. කොහොම කරත් අපිට සිහිය තියෙනවනේ. එහෙමයි. අන්නේ සිහියයි උතන වැදගත්.
ඔය සිහිය තියෙනවා නම් ඕක අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීමත් එක්ක දිගටම තමන්ගේ ඒ දේ සිද්ධ වෙන දිල ඔහොමම කරගෙන යන්න කියන දේ තමයි මට කියන්න හිතෙන්නේ මේ වෙලාවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒක මේ වැරද්දක්වත් මොකක්වත් දෙයක් විදියට ගන්න එපා. බොහොම හොඳ දෙයක් විදියට ඔහොමම කරගෙන යන්නකෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර සක්මනේදී දැන් වෙනදට ඒ කියන්නේ ඉස්සර කාලේ මේ වෙන සිතුවිලි වලට හිත ගියොත් අර කකුල මේ ඇවිදිනවා වගේ නිකන් දැනෙන්නෙත් නෑ වගේනේ. දැන් ඒක පොඩ්ඩක් වෙනස් වුණා වගේ. ඒක ගැන තමයි ඔබ වහන්සේගෙන් මට අහගන්න ඕන උනේ. ඔබ වහන්සේට හොඳයි. ඉතින් තමන්ට සතිය දියුණු වෙනවායි කියලා නම් හිතෙන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. ওই එහෙමයි. විදිහටම කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තව පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ විසඳ ගන්න. ඔව්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ සිතේ ස්වභාවයනේ ස්වාමීන් වහන්සේ දැන් සතිමත් වීමේදී අපිට දැනෙන මේ විතර්ක ඇතිවීම හැඟීම් දැනෙන ස්වභාවය මේ ඔක්කොම ස්වාමීන් වහන්සේ ගත්තොත් ධර්මතා විදිහට නේද අපි ගන්න ඕනේ. එකක් අපිට විතර්ක මතුවීම ස්වාමීන් වහන්සේ නවත්තන්න බැහැනේ. ඒ කියන්නේ ඒ මතුවෙන දේත් එක්ක යාළුම හරි දන්න කියන යාළු වෙලා අර එහෙම බලන එක නේද ස්වාමීන් වහන්සේ අපි කළ යුත්තේ. මේ හැම දෙයක් පොදුවේ ගත්ත ස්වාමීන් වහන්සේ මේ සිතේ ස්වභාවයත් එක්ක අර ඈතින් ඉඳලා අපි යමක් බලන්නේ අන්න එහෙම ස්වභාවයක් නේද ස්වාමීන් වහන්සේ සතිමත් වීමේදී ලබන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. ඔව් සතිමත් භාවයේ කෙරවලට ගිහාම ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. හැබැයි ආධුනිකයෙකුට ඊට වඩා එයා අරමුණත් එක්ක පොඩ්ඩක් හිත අනිත් දේවල් වලින් ගලවලා තියන්න උත්සාහ කරන තිය යුතු ස්වභාවයක් වගේ දෙයක්ත් තියෙනවා. ඉතින් එතකොට ඒකේ දැන් අපි මුල් මට්ටමේදී පුරුදු කරද්දී හුස්ම රැල්ල වගේ දෙයක් බලලා මොකක් හරි දෙයක් ඒක තමයි අපි කාලයත් එක්ක පුරුදු වෙන්නේ. මේ විදිහට ඒක දුරස්තව ඉඳගෙන මම ඒක දිහා බලා ඉන්නවා. එච්චරයි. ඒකත් එක්කට මම මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහටම ඉස්සරහට යද්දී තමන්ට මේ සිතුවිලි රටාව ඒවත් වැඩ කරන විදිහ මේවා පිළිබඳව අවබෝධයක් තමයි එන්නේ. ඉතින් කණ්ණාඩියක් තමන්ගේ පැත්තට අල්ලා ගත්තා වගේ තමන්ගෙම හැඩහුරුකම හොඳට පේන විදිහට. ඒ වගේ දෙයක් තමයි මට කියන්න හිතෙන්නේ. ඒ තමයි ස්වාමීන් වහන්සේ මට දැන් මේක දැන් විතර්ක ගැන ගොඩාක් අහනකොට ඒකක්වත් පාලනයකින් තොරවනේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේනේ හටගෙන මේවත් ටික ඉවර වෙන්නේ. අපිට එහෙම කිසිම අපි කැමති නැහැ විතර්කම. ඒ කියන්නේ අමනාපු විතර්ක එනවට ඒක අපිට පාලනය කරන්න බෑනේ. ඒක තමයි සංසමතර දැන් එහෙම නිරීක්ෂණය වෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ සිහිය පවත්වනකොට. ඒකයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. හොඳයි කරගෙන යන්න. හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි මටත් ආයි මේ පොඩි ගැටලුවක් ආවා. ස්වාමීන් වහන්සේ දැන් පරයන්ක භාවනා හරි මේ සක්මන හරි ඒ සෙෂන් එකක් අපි කරලා ඉවර කරන්න ඕනේ කොහොමද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. දැන් මම ගොඩක් වෙලාට ඉවර කරන්නේ එක්ක මට කම්මැලි හිතෙච්චම නැත්නම් වෙන මොකක් හරි වැඩක් මතක් වුණාම ඒ වගේ. නමුත් දැන් මම දැන් එහෙම නවත්තන්න කියලා සිතුවිලි එනකොටත් ඒවා බලාගෙනත් ටිකක් වෙලා ඉන්නවා. සමහර වෙලාවට ඊළඟට ඒ අර්ජ් එක නැති වුණාම දිගටම වුණත් කරන්න පුළුවන්. එතකොට දැන් හරි කියන්නේ හොඳ ආකාරයෙන් වෙනවා නම් අපි භාවනා සෙෂන් එකක් නවත්තන්නේ කොයි වාගේ වෙලාවකද කියන එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අනික් එක තමයි ඒත් මේ භාවනා අත්දැකීමක් සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඊයේ පරයන්ක භාවනාවේ යෙදී ඉන්නකොට සියුම් හුස්ම වෙතම හිත ඒ කියන්නේ ඒකෙම රැඳිලා තියෙන වාගේ අවස්ථාවක් ආවා. එතකොට එකපාරට මට හිතුණා මේ විතක්ක ਵਿਚාර කියන්නේ මේකටද දන්නේ කියලා. ඒ හිතිච්ච ගමම හිතුණා එහෙම ඒ කියන්නේ දැන් මේකට මේක ගැන මේ ජජ්මන්ට්ස් දෙන්න අවශ්‍ය නැහැ. මේ කියලා මං ඒක නොහිතා ඉන්න වගේ හැදුවා. නමුත් මට ඒ සිතුවිලි ටික එතනට වැටීමෙන් අර බලන් හිටපු දේ පොඩ්ඩක් සෙලවිලා වගේ ගියා කියන එකත් වැටහුණා.
ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න ඕනි කියලාත් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. එකක් ඉතින් පරියන්කයක් සක්මනක් නවත්තන්න කියලා ඉතින් ඔක භාවනාව කියන වචනේ ගත්තට පස්සේ මේ කතාව තියෙන්නේ. එහෙමයි. අපි සතිමත් වෙනවා නම් සතිය පිහිටුවීම කියන කාරණාව ගත්තට පස්සේ උතන තියෙන ඉරියව්ව වෙනස් වීමක් විතරයි. එහෙමයි. එතකොට මේ සතිය පිහිටවන්න මේ වෙලාවේ මට පහසුම ඉරියව්ව මොකද්ද? එකම ඉරියව්ව දිගට පැවැත්වීම නම් ඒ ඉරියව්ව අපි දිගට පවත්වනවා. යම් වෙලාවක අපිට අපේ ජීවිතේ කරුණු කාරණා වෙන්න පුළුවන්, කායික වේදනාවක් වෙන්න පුළුවන්, මොනවා හරි හේතුවකට අපිට නැගිටලා යන්න හිතෙනවා නම් අපි නැගිටලා යනවා. එතනදිත් අපි සිහියෙන් ඉන්නවා. එච්චරයි. සාමාන්‍යයෙන් ඉතින් ස්ථීර උත්තරයක් දෙන්න බෑ. මෙන්න මෙතනදී පරියන්කෙන් නැගිටින්න ඕනේ, මෙන්න මෙතනදී පරියන්කෙන් ඉන්න ඕනේ කියලා. මෙන්න එහෙම කාරණා ටිකකුත් ওই ධර්මයේ සඳහන් වෙනවා. සාත්තක සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤය කියලා ඔන්න ඔය වගේ කාරණා ටිකක්. ඉතින් මේවැ සමස්තය කියවෙන්නේ මම මේ පරියන්කෙන් නැගිටලා යන්නේ. ඇයි? කියන කාරණාව පොඩ්ඩක් සලකලා බලන්න කියලා. මේකෙන් ගියොත් මට මොකද්ද වෙන්නේ? මේකෙන් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? ඒකත් පොඩ්ඩක් සලකලා බලන්න කියලා කියනවා. මේක ගිහිල්ලා ඉවරලා මම මොකද්ද ඊළඟට කරන වැඩේ? අන්න ඒ ටික සලකලා බලන්න කියලා කියනවා. ඔන්න ඔය විදිහට ඔන්න ඔය පොඩ්ඩක් මේක මං සප්පාය තැනකටද යන්නේ? මේක මේ අර්ථය සලකලා හොඳ වැඩක්ද මේ කරන්නේ? යනාදී වශයෙන් මේ වැඩේ කරන්න කලින් පොඩ්ඩක් සලකලා බලන ස්වභාවයක් තියෙනවා. අන්න ඒවත් කාලයත් එක්ක Tamanට පුරුදු වෙයි. එකපාරට නැත්තම් අපි දන්නේ නැගිටලත් ගියාට පස්සේනේ අපරාධේ මම මේ ෂණිකව නැගිට්ටා. ඒ නැගිට්ටේ කියලා පස්සේ කල්පනා වෙනවා පරියන්කේ. තව වෙලා ඉන්න තිබ්බානේ කියලා. ඒ වගේ. එතකොට අර විදිහට අර සම්පජඤ්ඤය පැත්ත මේකට එකතු වෙනකොට Taman ඒක වැඩේ කරන්න කලින් පොඩ්ඩක් සලකලා බලනවා. එතකොට ඒ අනුව හොඳම දේ Tamanට තීරණය කරගන්න පුළුවන් වෙයි. ඔය ඕවා කොහොම වෙතත් මේකේ පර්ෆෙක්ට් කිරීමක් කියලා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් Taman පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහ වෙන්න. හොඳම දේ ඔය ඔක්කොම පැත්තකින් තියලා Tamanගේ ජීවිතේ කාලසටහනක් අපි තියාගන්න ඕනේ. අන්නේ කාලසටහන තියාගන්න උත්සාහ කරන්න. ඒක වඩාත් හොඳ උත්තරයක් කියලා මට හිතෙනවා. මේ එතකොට ඔය මොනවා ප්‍රශ්න නැහැ. ඒකේ මම කාලසටහන පොඩ්ඩක් තියාගන්නවා. එච්චරයි. ඒක කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. අනිත් වෙලාවටත් කාලසටහන කියන්නේ. ඉතින් ජීවිතේම සතිමත් වෙන එක තමයි. ඒක එහෙම තමයි. ඊළඟට ඉතින් ආනාපානීය සියුම් වෙලා ගියාය කියලා සියුම් වෙලා යන තැනදී තමන්ගේ අරමුණේම හිත පවත්වන්න පුළුවන් නම් එතනත් යම් කිසි විතක්කයක් ਵਿਚාරයක් තියෙනවාය කියලා කියන්න පුළුවන් මූල ධර්මානුකූලව. ඒක වැරදි කියන්න බෑ. කියන ආනාපානයටම නැවත නැවතත් තමන්ගේ හිත නංවන ස්වභාවය. තමන්ගේ අරමුණේ වෙලා ආනාපානය නම් ඒකටත් නැවත නැවතත් හිත ඒ අරමුණේම පවතින ඒ අරමුණටම හිත නැවත නැවතත් නංවනවානේ. අන්න ඒක එක්තරා විතර්කයක් කියලා අපිට කියන්න පුළුවන්. මෙතන මේ කියන්නේ අර විදිහේ සිතුවිලි පැත්ත විතර්ක නෙමෙයි. සිතුවිලි වලටත් අපි සාමාන්‍යයෙන් විතර්ක කියලා කියනවා. හිතේ ඇතුලේ කතාවටත් විතර්ක කරනවා අය කියලා කියනවා. මෙතන මම මේ කියපු විතර්ක කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. නැවත නැවතත් අරමුණකටම හිත නංවන ස්වභාවය. ඊළඟට ඒ අරමුණේම හිත පවතින ස්වභාවයක් තියෙනවා. ඒක පිරිමැදින ස්වභාවයක්. දැන් උතන සියුම් හුස්ම රැල්ලක් තියෙන්නේ. සියුම් හුස්ම රැල්ල තුලම තමන්ගේ හිත පවත්වනවා. එතකොට අපිට මූලධර්මානුකූලව කියන්න පුළුවන් උතනත් විතක්ක ਵਿਚාර තියෙනවා නේද කියලා. ඉතින් එහෙමයි කියලා මේ ධානා මට්ටමේ විතක්ක ਵਿਚාර කියලා ඒ මට්ටමට මේ ධානා නිමිත්තයක් එහෙම එකක් කියලා ඒ මට්ටමටම යන්න කාරණාවක් නෙමෙයි. යෝග එහෙම අධිමානයකට යන්න එපා. මේ සරලව ඉතින් අපිට මූලධර්මානුකූලව කියන්න පුළුවන් උතනත් විතක්ක ਵਿਚාර තමයි ඔය තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ දේවල් කල්පනා කරන්න ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? Tamanටම තේරෙනවා හිතේ යම්කිසි සැලීමක්, කායිකවත් යම්කිසි සැලීමක්. මේ තිබ්බ පිරිසුදු තැම්පත් වතුරට එකපාරට පුංචි හුලං රැල්ලක් වැදුනා වගේ. එහෙම නැත්නම් පුංචි රොඩක් ඉහළ ඉඳන් වැටුණා වගේ. ජලතලයේ රැලි නගිනවානේ. අන්න ඒ වගේ Tamanටත් තේරෙයි මේ කායිකව තිබ්බේ සංහිඳියාව සංසිඳීමෙන් තිබිච්ච ඒ ගතිය පොඩ්ඩක් රැලි නගින ස්වභාවයක්. ඉන්ජන පන්දන කියන්නේ එහෙම ඕවා තමයි. මේ ඔය යවකලාපි සූත්‍රය එහෙම කියලා තියෙන්නේ ඉංජිතම් භික්කවේ රෝගෝ ඉංජිතම් භික්කවේ ගණ්ඩෝ තස්මාතිහ භික්කවේ ආනෙන්ජමානින චේතසා විහෙරිස්සාමි ඒවං හිවෝ භික්කවේ සික්කිතබ්බං කියලා කියන්නේ. මේ ඉංජිතයක් කියන්නේ ලෙඩක්. මේක ඉංජිතයක් කියන්නේ මේ විස ගෙඩියක්. ඒක නිසා මේ ඉන්ජන නොකරන පැත්තට මේ විදිහට හිත කය කලබල නොවෙන පැත්තට මම හික්මෙන්න ඕනිය කියන කාරණාව තමයි මේ කියන්නේ. එතකොට තමාගේ පාලනයෙන් තොරවම විතර්කයක් ආවා. විතර්කයක් එනවත් එක්කම මොකක්ද උනේ විතර්කයක් කියන්නේ මොකක් හරි කල්පනාවක් Tamanට ආවා කල්පනාවක් එනවත් එක්කම Tamanට තේරුණා අර හුස්ම රැල්ල හරි මොකක් හරි බලබලා හිතපු හිත පොඩ්ඩක් චලනය වුණා කම්පණය වෙන්න ගත්තා පොඩ්ඩක් නිකන්
දෙදරන්න ගත්තාය කියන ස්වභාවය Tamanටම තේරෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ දෙදරි මෙන්න මේ කම්පන චංචල ස්වභාවයන් කියන්නේ හොඳ දේවල් නෙමෙයි. මේවා කුසල පැත්තටයි භාග්‍යවතුන් වහන්සේ දාලා තියෙන්නේ. එතකොට අන්න ඒවා නොවන පැත්තට එහෙනම් දැන් තමයි හිමීට හික්මෙන්න. ඉබේ වෙන එක හරි බලෙන් කරන්න යන්න එපා. ඉබේ වුණා නම් කරන්න දෙයක් නැහැ. දැන් තමන් කාරණාව දන්නවානේ. එතනින් එහෙමයි. එහාට ඕක ගැන කල්පනා කරන්න යන්න එපා. ඒ කාලය තුලදී ඒවා බලෙන් දාගන්න නැතුව තමන්ගේ අරමුණේ ස්වභාවිකව සරලව හිත පවත්වන්න. හිත හිත ඔය වගේ මොනවා හරි කල්පනාවක් එද්දි තමන්ටම තේරෙයි එක්කෝ තමන්ගේ හිත අරමුණ රළු වුණා, ඒක ටිකක් කැළඹුණා. එහෙමත් නැත්නම් විතර්කයක් මොකක් හරි දෙයක් කලබලයක් වේවි හිතට. හැබැයි ඒත් එක්කම තමන් අරමුණ නිරීක්ෂණය කරද්දී අරමුණට හානියක් වෙලා නැහැ. හිතත් කලබල වෙලා නැහැ. ওই දෙක නෙවෙන්න තියෙන්නේ. ඉතින් ওই එහෙමයි. දෙකෙන් කෝක හරි වෙයි. තමන් හිත කලබල කරගන්න නැති පැත්තට අනුග්‍රහ කරමින් එනීට හිත පවත්වන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් මතුවුණා. මේ මගේ සාමාන්‍ය ජීවිතය ගැන මේ දැන් මගේ පුරුද්දක් තියෙනවා දැන් හුඟක් කාලෙකින් නම් හැමදේම බාර ගන්න ගතියක්. ඒ කියන්නේ සැපක් ආවත් බාර ගන්නවා ඒක පරණ වෙලා නැති වෙලා යනවා. දුකක් ආවත් බාර ගන්නවා ඒකත් පරණ වෙනකොට නැති වෙලා යනවා. එතකොට එහෙම නැති වෙලා යන ගතිය මේ ඉතින් ඒකින්ද දෙකෙන් මට සැනසෙල්ලක් මිසක් ප්‍රශ්නයක් නෑ. එතකොට මේකටද කියන්නේ අතහැරීමේ ධර්මතාවය කියලා. ඒ කියන්නේ දැන් අටලෝ දහම ගැන දැන් මට නිකන් හිතෙනවා. අටලෝ දහම ඉවසීමක්ද කියන එක තමයි මට දැනගන්න. ඔය ඉතින් ඒ වගේ කියන්නත් පුළුවන් නේද? ස්ථීර උත්තරයක් නම් දෙන්න මටත් හිතාගන්න බෑ. සාමාන්‍ය ඉතින් කාලයත් එක්ක තමන් ඔය එන දේ බාර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ බාර ගැනීමක් කියන්නේ අනිත් පැත්තට අපිට කියන්නත් පුළුවන් ඉතින් එක්තරා අතහැරීමක් තමයි නේද? බාර ගැනීමක් කියන්නේ අපි ප්‍රතික්ෂේප කරනවා කියන දෙන්නේ සැපක් ආවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ දුකක් ආවත් ප්‍රතික්ෂේප කරන්නේ ඔය එන දේ වෙන්න දීලා අපි ඔහේ බලාගෙන ඉන්නවා. ඒ කියන්නෙම අපි එන දේ පිළිබඳව තිබෙන්නව ප්‍රතික්ෂේප කිරීම හෝ ඒක පිළිබඳව අල්ලා බදා ගන්නා ගතිය අතහැරලා කියන කාරණාවනේ. ওই දෙක පැත්තකින් එහෙම කියන්නත් පුළුවන් තමයි. වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ ඒකටම ඇවිල්ලා තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන එහෙම වෙනකොට එතන තියෙන්නේ අවබෝධ ගතියක්ද ඒකෙන් ක්ලේශ සංසිඳන ගතියක් තියනවාද කියන එක. තමන්ට දැනෙන්නේ කොයි වගේද? මට තේරෙන්නේ මේ දැන් ඒක හුඟක් පල්ලි නම් ඕක කරනවා. කරනකොට මට හිතෙන්නේ ඒ නරක සංස්කාර හිත් වගේ ඒවා ඔක්කොම මේ අතහැරිලා යනවා කියන එක. ඉතින් හොඳයිනේ ඉතින් එහෙනම්. ඒක ඉතින් එහෙනම් තමන්ට විසඳ ගන්නයි හැව්වේ කියන්නේ. නෑ ඒක ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් තමන්ගේ හිතේ ස්වභාවය මොන දේ ආවත් ඔහේ බාරගන්න එක ඒකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒක දිහා ඉතින් ඒක ඊට පස්සේ බලායිදී ඒකේ ධර්මතාවය තමන්ට තේරෙනවා දැන් අත්දැකීමෙන්ම මේ කොයි දේත් සංසිඳිලා යන එක තමයි එතන තියෙන්නේ කියලා. ඉතින් එතකොට දැන් මේ ටිකක් ප්‍රඥාවක් වැඩෙන අටලෝ දහමින් කම්පා නොවන පැත්තකට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න. ඒ ස්වාමීනි බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අද දවසේ අපි මේක සෙෂන් එක නවත්තමු කියලා මම යෝජනා කරනවා. තව ගැටලු හරි පැහැදිලි කර ගැනීමට ඉන්නවද කවුරුවක්? එහෙමනම් කුසුමක් එහෙනම් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදනා කරන්න. එතකොට අපි ඒ අනුව අද දවසේ වැඩසටහන නවත්තමු. ගරු ස්වාමීන් වහන්සේ හරියට මගම වඩාගෙන යන ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට දෙසන පිරිසිදු ධර්මයේ බල මහිමයෙන්ම මේ අත්භවයේදීම ඔබට දිගාසිරි ලැබේවා. මේ අත්භවයේදීම ඔබ වහන්සේට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු. හොඳයි තෙරුවන් සරණයි. සුඛී හොන්තු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤන්තං
terang durbena maya laddam pasitum huanti tumara sariputta titeranang agatam patipatiya සද්ධා සීල දයා වාසා සංබුද්ධ පුත්තන් නමම ඔබ වහන්සේ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා. හොඳයි. සුඛී හොන්තු සුවපත් වේවා. සියලු දෙනාටම නිර්වාණ අවබෝධයම ලැබේවා. සුවපත් වේවා. සාදු සාදු. සාදු සාදු. තෙරුවන් සරණයි. සරණයි ස්වාමී. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි ආයේ සති දෙකකින් හම්බ වෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.